දැන් 1948 ඉඳන් 45 ඉඳන් ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තැනු 45 ඉඳන් මේ කාලේ වෙනතෙක් තුන්වන ලෝක යුද්ධයක් නම් සිදුුනේ නැහැ. ඒක අපිට බාහිර වශයෙන් පේනවා අර මහා යුද්ධයක් නැතිවීමේ සාම ලක්ෂණ තියෙනවා. නමුත් ඒ කාලේ මේ කාලය තුලත් කලකෝලහල අදපවා 200 ගණනක් සිදු වෙලා තියෙනවා. තාමත් නොයෙක් රටවල ගැටුම් තියෙනවා. අපි බලමු මැද පෙරදිග රටවල් වල මේ අපේ අසල්වැසි රටවල තාමත් ඒ ගැටුම් තියෙනවා. මේකට හේතුව මොකද? සාමය පිළිබඳ උසස් පණිවිඩ අපේ ශාස්ත්‍රවරයන් වහන්සේලා කොච්චර කොහොමද දුන්නා වුණත් ඒක ජනතාව තුළට කොයි ආකාරයකට ගමන් කළත් හැම විටම ඉතිරි වෙනවා සමාජයට ඒ සාමය ගැන නොසකන පිරිසක්. මම ඒකට එක්තරා නිදර්ශනයක් කියන්න ඕන. දැන් අපි බලමු මේ මැද පෙරදිගව පහළ වෙච්ච මේ ක්‍රිස්තුස් වහන්සේගේ සමය අනුගමනය කළා මුළු ලෝකෙම මේ සාමකට ගන්නා පිණිස බහුතරයක් ලෝකේ බහුතරයක් ඒ ක්‍රිස්තු ධර්මය අදහනවා. එතකොට මේ මැද පෙරදිග පිරිසම තාම තියෙනවා නොසන්සිඳෙන කටන තියෙනවා. අතෙන්ට මේකේ අවඥාව මොකද්ද? ආගමික හේතු නිසාමත් ගැටෙනවා. ඒ විදිහට තියෙනවා. නමුත් අපි කිසි කාලයක අධහැර දමන්න නරකයි මේ සාමය පිළිබඳ ප්‍රයත්නය. මේ තාමත් එහෙම තිබුණා නම් මම විශේෂයෙන්ම නත්තල් ගැන මම බෞද්ධයෙකු හැටියට නත්තල් ගැන සලකන්නේ පිටුමනි එක්තරා හේතුවක් නිසා. මොකද නත්තල් උත්සවයේදී අපි දෙව් බිලිඳෙකු පිළිබඳ උත්සව පාත්වෙනවා. බිලිඳා මාතාව සහ බිලිඳා කියන එක සාමයේ උච්චතම ලක්ෂණ. ලෝකේ ඕන සමාජයක මවත් බිලිඳක් තමයි සාමයේ උච්චතම ලක්ෂණ හැටියට සලකන්නේ. ඒ නිසා එවැනි උතුම් දෙව් බිලිඳෙකු උපදීම ගැන මේ පාත්වන උත්සවය සාමය සඳහා ඉතාම හොඳ ඉගයක් බවට පත් වෙලා තියෙනවා. නමුත් අපිට ඒ ඔක්කොම අතරතුරදී ඒ සාමය සඳහා ඒ මාර්ගය පෙන්වන ශාස්ත්‍රඥයන් වහන්සේ එසේම බුදුජාණන් වහන්සේ යන මේ සියලු දිනාම පහළ වෙච්ච මේ ලෝකේ දැන් එක්තරා කාලයක් ඇති වෙලා තියෙනවා අර බුද්ධිමත් මානවයාටත් බුද්ධිය නැති වෙච්ච. දැන් බලන්න අපිට හොඳ නිදර්ශන පේනවා. දැන් විද්‍යාව දියුණු වෙච්ච මේ කාලේ පසුගිය මාස කිහිපය තුළ අවුරුදු කිහිපය තුළ මේ දෙසැම්බර් 21 වෙනිදා ලෝක විනාශ වුණා කියලා කොච්චර මිනිස්සු දැතිගත්තද? කෝ බුද්ධිය මිනිසුන් තුළ ਵਿਚාරපූර්වක බවකෝ. දැන් ඊගාට ඒ අතරතුර මොකද වුනේ? ඒ අතරතුර සමහරු මේකට මූණ පාන්න බැරුව යම් දේ කරන්න ඕනේ කියලා හිතුවා. ඊගාට ඒගොල්ලෝ සාමාන්‍යයෙන් සරල විද්‍යාවෙන් පවා පේන දේවල් මහා මේ මිත්‍යාවල් හැට අරගෙන කලබල වුණා. සංතාපයටපත් වුණා. අද ඊගාට මිනිසුන් අතර සහනය බොහොම අඩුයි. මිනිසුන් සුළු දෙයකට පවා සල්ලු සරවල් වෙන්න සූදානම් වෙනවා. මේ වෙන කට්ටිය මේ අපේ මේ ධර්ම දීපේ පහ විවිධාකාරයේ සටන් කලකෝලහල නිල වශයෙන් නතර වුණත් සාමත් මිනිසුන්ගේ සිත් සතන් සර සම්පූර්ණයෙන්ම තැන්පත් සාමයට සුදුසු ආකාරයෙන් සකස් වෙලා කියලා කියන්නේ බෑ බහුතරයේ. දැන් ඔබතුමාට පුංචි වාදයක් කිරීමක් කරලා මම අහනවා නෙමෙයි. දැන් ආගම් අතර ප්‍රශ්න විවිධ කාලවලදී විවිධ ආකාරයෙන් මතුවෙනවානේ. මේ විද්වත් මණ්ඩලයට මම මේ කතාව අහන්න ඕනේ මේ ප්‍රශ්නේ. ඇයි එහෙම වෙන්නේ? මොකද මේ හැම ආගමකින්ම කියන්නේ එකක්. හැම දෙයකම යථාර්ථය වෙන්නේ හොඳ දේ කරා. හොඳ දේ කරොත් තමයි Tamanට හොඳ දේ ලැබෙන්නේ. මේක බෞද්ධ ආගම වෙන්න, හින්දු ආගම වෙන්න පුළුවන්, ක්‍රිස්තියානි ආගම වෙන්න පුළුවන්, ඉස්ලාම් ආගම වෙන්න පුළුවන්, ඉස්ලාම් ධර්මය වෙන්න පුළුවන්. මේක හැමදේම එකක් කියන්නේ. හැබැයි ඇයි මේක තේරුම් ගන්න බැරි වෙලා තියෙන්නේ? ඒකට පිළිතුරක් දෙන්න ඕනේ. දැන් බුදු සමය කියලා තියෙන්නේ අනුන්ගේ ආගමකට ගෞරව කරන. ක්‍රිස්තුස් වහන්සේගේ දේශනාවෙත් ඒක අනුදන්නවා. ඉතින් අනිත් ශාස්ත්‍රවරු මහමතුමා වුණත් අනුන්ගේ ධර්මයට ගරු කරන්න කියලා කියලා තියෙනවා. නමුත් එහෙම ගරු කිරීම ඒ ආගම් අතර ඒ සුවද සබඳතාවයේ පැවැත්වීම ඒ ආගම් වල හරය තේරුම් ගැනීමට ප්‍රයත්න දැරීම අඩු වෙලා තියෙන මිනිස්සුන් තුළ. ඒක එක්තරා මේ ආකාරයකින් මිනිසුන් නොමග යවන බලවේග තිබුණ නිසා කියලා මම හිතන්නේ. මේ බලවේග කොයි හරිද කියලා. නමුත් මම ඉතා සරල ලෙස කියන්න කැමතියි. අපි කලිමු පුද්ගලයන් දෙන්නේ.
ඔයයි මායි හරි මේ අපි ගනිමු. දැන් ඒ අපි සියක් දේවල් කරනවා. මම පොත්වලට කැමති, සමාජයට නාගතාවලට කැමති, සංග්‍රහවලට කැමති, යම් යම් ආහාර වලට කැමති, යම් යම් ඇඳුම් පැළඳුම් වලට කැමති, යම් යම් ගමන් වලට කැමති. නමුත් මා ආශ්‍රය කරන සමහරු ඊට වඩා හාත්පසින් වෙනස් දේවල්ට කැමති. නමුත් අර වෙනස් රුචිකම් තිබුණට අපි මිනිස්කමින් යහළු වෙන්නේ. ඒ මිනිස්කමින් යහළුනේ අපේ ওই විවිධ රුචිකම් තිබුණට. ඉතින් අපි ලෝකයේ බොහෝ දෙනා විවිධාකාරයේ ආගම් ඇදහුවට ඒකත් අර රුචිකත්වයේ වෙනසක් විතරයිනේ. ඒ ආගම් අදහන උද්වියත් එක්ක අපිට අර මිනිස්කම තියාගෙන සම්බන්ධතාවය පවත්වන්න බැරි මොකද? අන්නේ දර්ශනය කො මිනිසුන් තුල ඇති වුණා. අන්න ඒකයි අපිට උවමනා කරන්නේ. මම හිතන්නේ අපි කතිකාචාර්යතුමාගෙන් උත්හන්න ඕනේ මේ සාහිත්‍යයත් එක්ක ඔබතුමා කොහොමද දකින්නේ මේ නත්තල සැමරීම ලංකාව තුල සහ ලෝකයේ විවිධ රට තුල මේ නත්තල සමරනවා. මේක ඉතිහාසයේ වලට දිව යන්නේ. සාහිත්‍යමය පැත්තෙන් ගත්තම කොයි වගේ වටිනාකමක්ද මේ නත්තලත් එක්ක සැමදිව තිබෙන්නේ? මම හිතන්නේ දැන් නත්තල ගැන කතා කරද්දී සාමය කියන වචනය නිතින්ම අපේ මොකට නැගෙනවා. සාමය කියද්දී අපේ ලංකාවේ මිනිස්සුන්ට හුරු තව වචනයක් තියෙනවා. ඒ තමයි ගිවිසුම්. සාම ගිවිසුම් ගැන අපි කතා කරනවා. දැන් මේ ගිවිසුම අපේ රටට අපි අතරට මේ විදිහට එන්න කලින් අපිට හම්බ වෙනවා. ඒ තමයි මේ බයිබලේ. අපි බයිබලේ නම් කරද්දිම සිංහලෙන් නම් කරනකොට අපි මේකට කිව්වා පරණ ගිවිසුම, අලුත් ගිවිසුම. එතකොට මේ යුද්ධ කරන්න කලින්ම අපේ රටට ගිවිසුම කියන වචනය ආවා. එතනදී ඇයි මොකද්ද මේ ගිවිසුම? මේක තමයි දෙවියන් වහන්සේ සහ මිනිස්යා අතර වන ගිවිසුම. මොකද්ද දෙවියන් වහන්සේ සහ මිනිස්සු අතර තියෙන ගිවිසුම? මිනිස්සු යහපත්ව ජීවත් වෙන තාක් මිනිසාට, සමාජයට, ලෝකයට යහපතක් වෙනවා. මිනිස්සු අයහපත් විදිහට හැසිරෙනකොට, මිනිස්සු නරකට පෙළඹෙනකොට ලෝකයට අයහපතක්, සමාජයට අයහපතක් වෙනවා. මේක තමයි දෙවියන් වහන්සේ මිනිසාට දුන් ගිවිසුම. එතකොට මේක පටන් ගන්නේ පැරණි තෙස්තමේන්තුව, පැරණි ගිවිසුම. මේක හරි පැහැදිලිව කියනවා උත්පත්ති කතාවලදී. පැරණි ගිවිසුමේ මුලින්ම කියනවා ලෝකේ පළවෙනි මිනිමරුම සිද්ධ කරන්නේ සහෝදරයෙක්. ආදම් සහ ඒව කියන දෙදෙනාගෙන් බිහි වෙන දරුවෝ දෙන්නා අතරේ මිනිමරුමක් සිද්ධ වෙනවා. මම හිතන්නේ කායින් සහ ආබෙල් අතර මිනිමරුමක්. දැන් බලන්න පළවෙනි මිනිමරුම සහෝදරයෙක් අනිත් සහෝදරයව මරනවා. එතකොට එතනින්ම පැහැදිලි කරනවා අයහපත් විදිහට හැසිරෙච්ච කෙනාට සබදාම දඬුවම් දුන්නේ කොහොමද? එහෙම නැත්නම් දෙවියන් වහන්සේ දඬුවම් දුන්නේ කොහොමද? ඊට පස්සේ යහපත්ව හැසිරෙන කෙනාට ජීවිතය ඉස්සරහට ගෙන යන්න ක්‍රියාත්මක වෙන්න මඟ පෙන්වන්නේ කොහොමද? එතකොට අපිට මේ අපි අතරේ වර්තමානයේ පවුල තුලින් ගොඩ නැගෙන මේ ගැටුම, අපි සාමය ගැන, ලෝකයේ සාමය ගැන කතා කරන්න කලින් පවුලේ සාමය පිළිබඳ ප්‍රශ්නය වර්තමානයේ ගත වෙලා තියෙනවා. හැම දවසකම අපේ රටේ සිද්ධ වෙන මරණ බැලුවාම සැමියා බිරිඳ මරනවා, සැමියා දරුවෝ මරනවා, දරුවෝ දෙමව්පියෝ මරනවා. එතකොට මේ තැන දෙවියන් වහන්සේ පෙන්වලා දුන්න මුලින්ම දෙවියන් වහන්සේ මිනිසයාට පැහැදිලි කරේ ඔබ පවුලේ සාමය ගොඩනගන්න. ඒක මේ පැරණි ගිවිසුමේ උත්පත්ති කතා තුලම සඳහන් කළා. ඊට පස්සේ එතනින් එහාට පැහැදිලි කරලා දැන් අපේ ගොඩාක් දෙනකොට දුමින්දු තියෙන ප්‍රශ්නේ තමයි මේ අනිත් ආගම්වල තියෙන පොතපත නොකියවීම. සමහරවිට මිනිස්සු හිතනවා මේක පාපයක් කියලා. සමහරවිට හිතනවා අපේ ආගමට අයිති දේ විතරයි අපි කියවන්න ඕන කියලා. මේ නිසාම මේ ආගමික සාහිත්‍යයේ වටිනාකම හරපද්ධතිය ගිලිහිලා ගිහින් තියෙන විශාල ජන කොටසක්. මේ නිසා අපිට ඉතාමත්ම වැදගත් කාලීන අවශ්‍යතාවක් තමයි අපි අන්‍ය ආගමික සාහිත්‍ය කෘති කියවීම. ආගමික ග්‍රන්ථ පරිශීලනය කිරීම. එතනදී අපිට හම්බ වෙනවා විශේෂයෙන් මේ බයිබලය. දැන් ක්‍රිස්තියානි ආගමට ඇතුළත් නොවූ කෙනෙක්, කිතුණුවෙක් නොවන කෙනෙක් හිතන්න පුළුවන් බයිබලය කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ පණිවිඩ සඳහන් මේ ක්‍රිස්තියානි ආගමේ ධර්ම කරුණු ටික කියලා. හැබැයි අපි අමතක කරන්නට හොඳ නැහැ. මේ ආගමික සාහිත්‍ය තුල
මේ දෙවියන් වහන්සේගේ පණිවිඩ රැකත් මේ ග්‍රන්ථය තුල කතා කරන ජීවන වපසරිය පුදුම විදිහට කතා කරනවා. මිනිසුන්ගේ සෑම සිතුම් පැතුමක්ම මිනිසු ජීවත් වෙන්න ඕන විදිහ, සමාජයේ තවත් කෙනෙක් ආශ්‍රය කරන්න ඕනේ විදිහ, ආර්ථිකය ශක්තිමත් කරගන්න විදිහ, රටේ පරිපාලනය ගොඩනගා ගන්න විදිහ, ඊළඟට නපුරු මිනිස්සුත් එක්ක සුහදව කටයුතු කරන්නේ කොහොමද, දුෂ්ටයාට මුහුණ දෙන්නේ කොහොමද, යක්ෂයා සමග ගනුදෙනු කරන්නේ. මේ නිසා මිනිසාගේ සෑම යහපත් සහ අයහපත් සිතුවිල්ලක්ම කළමනාකරණය කරගනිමින් ජීවිතේ ජයගන්නේ කොහොමද කියන මාවත හරිම අපූර්වට මේ බයිබලයේ සඳහන් වෙනවා. එහෙනම් මම කියන්නේ කතෝලික සාහිත්‍ය, මම හිතන්නේ ක්‍රිස්තියානි ආගමේ එක ප්‍රභේදයක් කතෝලික සාහිත්‍ය. මම කියවා, මම හදාරා, මම දන්නේ කතෝලික සාහිත්‍ය. ඒ නිසා මම වැඩියෙන් කතා කරන්න කැමති කතෝලික සාහිත්‍ය ගැන. එය ලංකාවේ සාම මගට හොඳ පණිවිඩයක් රැගත් සාහිත්‍යයක් කියලා. අපි තවදුරටත් මේ සාකච්ඡාව මෙලෙසින් රැගෙන යන්න සූදානම්. ඊට මත්තෙන් අපි විරාමයක් ලබා ගන්නවා. රැඳිලා ඉන්න කියලා අපි ආරාධනා කරනවා හිරු ටීවී සමග. සිංගර් ප්ලස් වෙතට පේනගෙන ඔබට වාසි රසක්. සිංගර් ප්ලස් ලොවක් දෙනන සිංගර් වරම. උදුවක් මාසයේ සීතල දවසක ගව ඔරුවක බිහිවුණු ජේසු සමිදාන, ජේසු බිලිදාන ලොවට කියා දුන් දහම හදවතින් හදවතට, නිවසෙන් නිවසට, ගමින් ගමට, ලෝකයට ගෙන යන්නට මේ උදා වූ නත්තල තුලින් අපි ප්‍රාර්ථනා කරමු. හැමතෙම සුබ නත්තලක් වේවා. නව සිග්නල් ඉදිරිපත් කරන අනාගතයට ශක්තිමත් දත් දෙපළක්. දරුවන්ගේ දත්වල ආරක්ෂාව ගැන මම නිතරම සැලකිලිමත් වෙනවා. පුතා ලොකු වෙනකොට එයාගේ දතුත් ශක්තිමත්ව, වඩා ශක්තිමත්ව අනාගතය සඳහා රැක ගන්න ඕනේ. නව සිග්නල් වල ඇති ඇක්ටිව් මයික්‍රෝ කැල්සියම් සහ ප්‍රෝෆ්ලෝරයිඩ් සංයෝගය දත්වල කුඩා සිදුරු වසා දමා අනාගතයට දත් වඩාත් ශක්තිමත් කරයි. නව සිග්නල් අනාගතයට ශක්තිමත් දත් දෙපළක්. සංයුක්ත ගණිතය 2015 නව පන්ති ආරම්භයේ කේගල්ල ඇපෙක්ස් ජනවාරි 7 උදේ 8ට, කුරුණෑගල YMBA ජනවාරි 11 උදේ 8ට. ගණන්වල ගණන්කාරයා අනිල් කේ සේනාධීර. වැව්බඳිරට විශ්වාසනීය නාමය දිල්ෂාන් රෙක්රුටින් මෑන් පවර් ඒජන්සි වෙතින් කුවේට්, දුබයි, බහරේන්, මැලේසියා, ජෝර්දාන්, ලෙබනන් ගෘහසේවිකා, ජුකි මැෂින් ඔපරේටර්, රියදුරු ක්ලීනර්ස් ආරක්ෂක, කාන්තා ප්‍රීමියර් බැරතු රසක්. දැන්ම කතා කරන්න 0777යි 784යි 377. ආසිරිමත් නත්තල් උදානය සමරන අද මැදියම් රෑ සර්ව රාත්‍රික මියැසි වින්දනය හිරු මෙගාබ්ලා ඔබ දන්නවා දැන් මේ ක්‍රීඩාංගණයේ කිසිම තැනක ඉඩක් නැති විදිය සමස්තයටම අපගේ ස්ටුඩියෝ එකට ලබනවා උපසංග වේදිකාවේ සිට හිරු රසික ඉල්ලීම පරිදි වැලිසර නවලෝක ක්‍රීඩාංගණය සිසාරා ගිගුම්තුන් මහා ප්‍රාසාංගික පෙළහර නැවතත් අලුයම එකේ සිට බලාපොරොත්තු වන්න. අසිරිමත් නත්තලේ ගීතවත් තෑගි බෙදෙන ප්‍රීතිමත් සැමරුම. ප්‍රේමණීය නත්තල්දා උදෑසන 8ට බිග් බ්‍රදර්ස් සංගීත මුසුවට. නිරෝෂා බිලාචිනී, සුසිල් ප්‍රනාන්දු, මාරියෝ ආනන්ද සමකින් ගයනි මදූෂා, අනිල් භාරති. උදෑසනට 6ට ලෝකයේ ආලෝකය ජේසු උපතේ කතාව. යුසුමේ හැටියට තමුන්ට අයිති ඉඩම් වලින් 3න් එකක් ණයට හිලව් හැටියට පවරන්න ඕනේ. පුළුවන් නම් මට තව එක අවුරුද්දක ඒ ඉඩම තියාගන්න ඉඩ දෙන්න. එහෙම දුන්නොත් මොනවද ඒ වෙනුවට දෙන්න බලාපොරොත්තු වෙන්නේ? තම්බුරු සින්සිනෝරු මං කියන දේ අහනවද? දහවල් 12ට ඒකනේ කියන්නේ ડોක්ටර් සුරංගනාවේ සිංහල චිත්‍රපටය. උරුදු වෙනවා නම් හෙලිකොප්ටර් එකක් උනත් ගෙනත් දෙන්න බැරිය. සංගීත් විජේසූරිය ප්‍රමුඛ
වායු සංගීත මුසුවට නත්තල්දා සවස 2ට ශිහාන් මිහිරංග සුරේන්ද්‍ර පෙරේරා නදිනි ප්‍රේමදාස සමගින් අමිල පෙරේරා ෂේන් සිං උඳුපත් සීතලට හිරු උණුහුමට හිරු තිරය අත්තර රැඳී ඉන්න Hiru TV Blockbuster. क्या किया तूने? क्या किया रिश्वा के साथ? कहाँ है वो? දෙසැම්බර් 29 වනදා Murder 2 ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හිරු TV වෙතින් जिस राह पे है घर तेरा बाहर में तुम लोग के ऑर्डर्स बाहर में क्या है क्या बिजनेस और बाहर में जाओ तुम सब जाओ मेरा नुकसान तो तू पहले कर चुका 10 बार रेट डाल के दो खींच के मारे से सर पे सब याद आ जाएगा इसको सर वो तो हम तुम्हारे सर पे भी मारेगा जाने क्या होना है चलना सदा සිංහල උපසිරැසි සමගින් දෙසැම්බර් 29 වනදා රාත්‍රී 10ට හිරු TV බලන්න. මගේ කතාව කොතනින් කොහොම පටන් ගන්නද කියලා හිතා ගන්න අමාරුයි. ඒත් ඉතින් කොතනින් කොහොම පටන් ගත්තත් ඉවර වෙන්නේ කොතනද? ප්‍රයිම් ග්‍රාමීන් ගෙවල් ඉඩම් වරම් තාවර තැන්පතු සඳහා 16% සුවිසල් පොලියක් ප්‍රයිම් ග්‍රාමීන් මයික්‍රොෆිනෑන්ස් සමාගම ශුද්ධ වූ ලියවිල්ලේ සඳහන් පරිදි දෙවියන් වහන්සේ 6 දිනක් පුරාවට අහස පොළොව ජලය මවා මුහුදේ මසුන්ද අහසේ පක්ෂීන්ද ගව මහීෂයන්ද මුළු පොළොව තලයේ සියලු වනමුර්ගයන්ද උරගයන්ද පාලනය කිරීම සඳහා මනුෂ්‍යයා මවන ලදී. ආදම් හා ඒව නම් බවුන් දෙවියන් වහන්සේගේ වචනයට අවනත නොවි යක්ෂ පරීක්ෂාවට ලක් වී සියලු මනුෂ්‍යයන් පාපයට ගොදුරු කරන ලදී. පාපිෂ්ඨයන්ගෙන් පිරීමේ ලෝකය එයින් මුදවා ගැනීම සඳහා දෙවියන් වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජෙරුසලමේ දිලිඳු පවුලකින් උපත ලබයි. ඒ නිසා කතෝලික හැමෝටම ජෙරුසලම විශේෂ ස්ථානයක් වෙනවා. ඒ ඔබ දකින්නේ වර්තමාන ජෙරුසලම නගරය. වර්තමාන ජෙරුසලම විදිහට තමයි අපිට දකින්නට ලැබෙන්නේ. පියතුමන්ට අපි විශේෂ කාර්යයක් රාත්‍රී මධ්‍යම රාත්‍රියේ තිබෙන නිසා අපි පියතුමන්ගෙන් වැඩිපුර කාරණාවන් ලබා ගන්නට සූදානම් විශේෂ කරුණු. ඒ නිසා මම අහන්න කැමතියි අපි සාමයට ආපු නිසා සාමය කියන මාතෘකාව පදනම් කරගෙන අද මේ සාකච්ඡාව රැගෙන යන නිසා දෙවියන් වහන්සේ දේශනා කළා තියෙන කොයි විදිහටද මේ සාමය එකිනෙකාට ආදරය කිරීම එකිනෙකාට ගෞරව කිරීම මේකනේ අපිට දැන් ඇත්තෙම නැත්තේ මේක කොහොමද මේ දේශනාව තුළ ගැබ් වෙලා තියෙන පියතුමනි? ඔව් මම හිතන්නේ මෙතනදී අපිට යම් ආකාරයක පිවිසුමක් ගන්නට පුළුවන්. දෙවියන් වහන්සේ මේ දේව ජනතාවගේ හැටි ස්වභාවය සැබෑ ලෙසම හඳුනාගෙන ඔවුන් එක්තරාකාර විනයකට නතු කරන්නට උන්වහන්සේ එක්තරා ක්‍රමවේදයක් යොදා ගන්නවා. දැන් එය තමයි විශේෂයෙන්ම සීනයි කන්දේ මෝසෙස්තුමාට දසපනත භාර දීම. දැන් මේ දසපනත පුරාම අපිට දකින්නට ලැබෙන්නේ පළමුවෙන්ම මිනිසාගේ ආරම්භය සනිටුහන් වෙන
දෙවියන් වහන්සේ සමග මිනිසා කොයි ආකාරයට ඒ සබඳතාව නැත්නම් අර givisuma ඇති කරගත යුතුද කියන කාරණය. ඉතින් පළවෙනිම අපිට මේ දසපනතේ කියනවා ඔබ මවාවදාල දෙවියන් වහන්සේට මුළු සිතින් මුළු ගතින් මුළු හෘදයෙන් වන්දනාමාන කරන්න. එලෙසම ඔබ අසල්වැසියාට ඔබට ආදරය කරන්න යම්සේද එසේම ආදරය කරන්න කියලා. මම හිතන්නේ ඒ දසපනතේ සම්පින්ඩනය තමයි එයින් කියවෙන්නේ. එතකොට එවැනි තත්වයකදී කොයි වෙලාවෙත් සාමයට හේතුවක් වෙනවා. දෙවියන් වහන්සේත් එක්ක අපි සැබෑ සම්බන්ධතාවල් ගොඩනගාගෙන ඒ නිවැරදි සබඳතාවය ඇති කරගත්තොත් අනිවාර්යෙන්ම එතන ඊටාත්ම නිරෝගී තත්වයක් අපි අත්දකිනවා. ඒ දෙයම අප අසල්වැසියාටත් දෝලණය වන ආකාරයට අපි කටයුතු කරනවා නම් ඒක කරන්නේත් මිම්ම අපේම ජීවිතය. මට ආදරය කරන්න කොයි ආකාරයෙන්ද ඒ ලෙසට තමයි මගේ අසල්වැසියාටත් ආදරය කරන්න කියලා කියන්නේ. එතකොට ඒ දෙකේ බද්ධ වීම මම හිතන්නේ සාමය උදා කරලීම සඳහා අත්‍යවශ්‍යයෙන්ම අපිට මේ ලබා ගන්නට පුළුවන් ලොකු දීමනාවක්. ඒත් එක්කම ස්වාමීන් වහන්සේ මෙලව තම ජීවිතය ගෙවද්දී උන්වහන්සේ විවිධ අවස්ථාවන් වලදී ජනතාව ඉලක්ක කරගෙන උන්වහන්සේගේ දේශනා කළා. දැන් මෙතනදී අපිට අමතක කරන්නට බැරි අති සුවිශේෂ තැනක් තමයි කන්ද උඩ දේශනාව නැත්නම් මහා මංගල දේශනය කියලා අපි සඳහන් කරනවා. දැන් එහිදී උන්වහන්සේ පැහැදිලිවම සමාජයේ අපට ගැටෙන මූණ දෙන්නට තියෙන ඒ වගේම සමාජය තුල විවිධ ගැටුම් ඇති කරන කරුණු කාරණා ගණනාවක් කියලා උන්වහන්සේ කියනවා යහපත් සිත් ඇත්තෝ ඒ අය සාමය ලබනවා. දිලිඳු ජනතාවට සැනසීමක් ලැබෙනවා. ඒ වගේම සාම සිතුවිලි වලින් ජීවිතය සරසාගෙන ඉන්න අයට ලොකු අස්වැසිල්ලක් ලැබෙනවා. මේ ආදි වශයෙන් උන්වහන්සේගේ කන්ද උඩ දේශනාව එක්තරා ආකාරයක යම් රටාවකට මිනිස් සමාජය මිනිස් සතහට ඒ කොහොමද යොදාගන්න කියන කාරණේ කියනවා. ඊට පස්සේ උන්වහන්සේ කියනවා ඊ타ත්ම මේ පරස්පර විරෝධී තත්වයකට හසුවන මේ කරුණු කාරණාත් අපිට යම්කිසි කෙනෙක් ඔබට විරුද්ධව චෝදනා කරනවා නම් නිහඬව ඊට මුහුණ දෙන්න. තවත් වෙලාවකදී කියනවා ඔබගේ සතුරා ඔබට කම්මුලට ගහනකොට දකුණු කම්මුලට ගහනකොට වම් කම්මුලත් දෙන්න කියලා. ඒ වගේම උන්වහන්සේ කියනවා ඔබෙන් යම් කෙනෙක් ණයක් ඉල්ලලා යම් මුදලක් ගත්තොත් ඔබෙන් ඒක ආපසු නොගන්න විදිහට මේ කටයුතු කරන්න. ඒ වගේම ඔබට සතුරුකම් කරන අයට ප්‍රේම කරන්න. ඔබට දෝෂාරෝපණය කරන්නන්ව අගය කරන්න. ඒ ආකාරයට උන්වහන්සේ පැහැදිලි අයුරින්ම අපිට කියනවා සාමය කොතනද රැඳී තියෙන්නේ කියන එක. එතකොට තවත් කියනවා ඔබට වෛර කරන්නන් හට ප්‍රේම කරන්න. ඔබට අකුල් හෙලන අය සමග මිත්‍රකම් පවත්වන්න. මේක ඊටාත්ම අසීරු කටයුතු. නමුත් උන්වහන්සේගේ මිම්ම සහ උන්වහන්සේ ඉලක්ක කරේ අන්න ඒ විදිහේ තත්වයක්. දැන් එතකොට අනිත් දේ තමයි මේ ශාස්ත්‍රු වරයාගේ තියෙන විශේෂතාවය උන්වහන්සේ දේශනා කළ සියලුම දේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම උන්වහන්සේ තම ජීවිතයෙන් ඒක මනාව පෙන්වුම් කළා. ඒක නිසාම තමයි මෙතරම් ලස්සනට ජනප්‍රිය හිටපු ස්වාමීන් වහන්සේව උන්වහන්සේ සමගම සිටිය අය අල්ලලා උන්වහන්සේව පල් හොරක බවට නම් කරලා ඒ පාලකයන් ඉදිරියට ගෙනහිල්ලා කුරුසගත කරන්නට කටයුතු කළේ. උන්වහන්සේ දැනගත්තා සැබෑ ලෙසම උන්වහන්සේ මෙලොවට ආපු කාර්ය සපුරාලන්නට නම් මේ යන ගමනේ කෙලවර ජයග්‍රහණය ලබන්නට නම් අති සුවිශේෂී ආකාරයකට කටයුතු කිරීමේ වැදගත්කම. ඉතින් ඒ නිසා උන්වහන්සේ දුක් විඳිනවා. උන්වහන්සේ කුරුසේ මරණයටපත් වෙනවා. ඊට පස්සේ ඒ සෑම දෙයක්ම ඒ ජීවිත රුධිරය හෙලා දැමීමෙන් එහෙම නැත්නම් හෙලා වගුරුවාලන්නට උන්වහන්සේ කටයුතු කිරීමෙන් උන්වහන්සේ කියපු දෙයට උන්වහන්සේ සහතිකයක් දෙනවා. මම මෙලොවට පැමිණියේ ගිනි අවුලවන්නට නෙවෙයි සාමය ඇති කරන්නටයි. මම මේ ලෝකෙට පැමිණියේ මිනිසුන් අතර සුහදතාවය, සාමය, සංහිඳියාව සැබෑ ලෙසම ගොඩනගන්නටයි. ඉතින් ඒ දේ අපහසු ඒ දේ තරම් ලෙහෙසි පාසු කටයුත්තක් නෙවෙයි. නමුත් මම ජීවිත රුධිරය වගුරුවාලමින් ඊට සාක්ෂි දරනවා. ඒ මාර්ගයෙන් සදාකාලිකවම මිනිසා අතර සාමය
ඇති කරගත යුතුයි කියන කාරණය මතු කරන්නට මගේ මේ මරණය සාක්ෂියක් වෙනවා. නමුත් අපි දන්නා අවසානයේදී උන්වහන්සේගේ මරණයට උන්වහන්සේ සැබෑ විපාක ලබනවා. ඒ තමයි මරු පරදවා උන්වහන්සේ ස්වර්ගාරෝහණය වෙනවා. ඉතින් අපිට තවත් කරුණු ලබා ගැනීම පිණිස පියතුමන්ව රඳවා ගන්නට හැකියාවක් ලැබුණා නම් එය අපිට ඉමහත් සතුටක්. නමුත් පියතුමන්ට තවත් වටිනා විශේෂිත වූ දෙයක් සිද්ධ කිරීමට තිබෙන නිසාවෙන් පියතුමන්ට සමුදෙන්නට සිද්ධ වෙනවා අපිට. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දවසකදීත් සහ හිරු මාධ්‍ය ආයතනයත් එක්ක දිගින් දිගටම මෙවැනි සාකච්ඡාවන් සඳහා සහ මේ විශේෂිත වූ කාර්යයන් වලදී පියතුමන්ගේ සහභාගීත්වය දායකත්වය අපට ලබා දෙයි කියලා අපිට බොහොමත්ම ගෞරවයක්. පියතුමන් අද දවසේදී මේ කාර්යබහුලත්වය අතරතුර පැමිණීම සහ මේ මමත් මේ කාල වේලාව බල හිටියේ මේ ඔබ පියතුමන්ව මට රඳවා ගන්නට කාලය තිබ්බනම් මම රඳවා ගන්නවා. නමුත් අපිටත් ඒ විශේෂයි පියතුමන් එතනට යන්නට අවශ්‍ය නිසා අපි සමුදෙන්නට සූදානම්. කතෝලික ජන සංවේදන කටයුතු බාර ජාතික අධ්‍යක්ෂ කරු බෙනඩික් ජෝසප් පියතුමන් තමයි අද අපිත් එක්ක මේ සාකච්ඡාව සඳහා කාල වේලාව පියතුමන්ගේ කාල වේලාවෙන් කිහිපයක් වැය කරන්නට රටක් වෙනුවෙන් සමාජයක් වෙනුවෙන් වැය කරන්නට කටයුතු කළේ. බොහොම ස්තුතියි. ගෞරවයෙන් යුතුව ඔබතුමාට ස්තුතිය පුද ගන්නවා. අපි විරාමයක් ලබාගෙන ඉන්නතුරු නැවතත් එක්ක වන්න සූදානම්. පවත්වන සජීවී සාකච්ඡාවත් සමග නැවතත් එකතු වෙනවා. අපි පියතුමන්ට සමතුන්නත් කලාකීර්ති එඩ්වින් ආරිදාස් සූරින් සහ නිමල් විජේසිරි මහත්මයාත් එක්ක අපි තවදුරටත් මේ සාමය හා සැබැදි වර්තමානය කියන මාතෘකාව පදනම් කොට කතා කරන්න සූදානම්. එඩ්වින් ආරිදාස් මහත්මයාගෙන් මම විශේෂම අහන්න ඕනේ දැන් මේ ආගමික උත්සව පැවැත්වීම තුළින් මිනිසා අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය සහ සම්බන්ධතාවය ගොඩ නැගෙනවා නේද? මේකේ තියෙන වැදගත්කම ඔබතුමා කොහොමද දකින්නේ? ඔව්. නත්තල් සමයේදී අපිට ඉතාම පැහැදිලිව පේන දෙයක් තමයි මිනිසුන් තමන්ගේ පෞද්ගලික ආගම පෞද්ගලික සමයවාද කෙසේ වුණත් අර නත්තල් උත්සවය හා සමග බැඳෙන්න තියෙන ගතිය. දැන් නිදර්ශනයක් වශයෙන් ගනිමු. නත්තල් කාලයේදී අලුත් අවුරුදු කාලයේදී බෞද්ධයෝ කාඩ්පත් යවනවා. ආශිර්වාද යවනවා. ඒක අර නත්තලේ ශ්‍රීය ඒගොල්ලෝ ඒ මේ ආගමික වශයෙන් තමන්ගේ ආගම වශයෙන් සැලකමින් එසේ නොකලත් අර එහි තියෙන මිනිස් ගතියට ඒගොල්ලෝ නතු වෙලා තියෙනවා. ඊගාට මම විශේෂයෙන් කියන්න ඕන නත්තල් කාලේ හා ආශ්‍රිත ඒ තියෙන මිනිසුන්ගේ උසස් ගති පැවැත්ම මේ මානව හරපද්ධති ඉතාම හොඳට ඉස්මතු කර දක්වන සම්භාවනීය සාහිත්‍ය කෘතියක් තියෙනවා. අපි ඒකත් මේ නත්තල් කාලය නිසා ඒ ගැනත් අපි වචනයක් දෙයක් කියන්න ඕනේ. ඒක ලිව්වේ චාල්ස් ඩාවින්. චාල්ස් ඩාවින් කියන චාල්ස් ඩිකන්ස් විසින්. දැන් චාල්ස් ඩිකන්ස් කියලා කිව්වහම ලෝකෙ හිටිය මහාම නවකතාකාරයෙක්. මේ චාල්ස් ඩිකන්ස් 1843 දී ලිව්වා ඔහුගේ කෙටි නවකතාවක් ක්‍රිස්මස් කැරෝල් කියලා. මේ ක්‍රිස්මස් කැරෝල් කියන කතාවේදී අපි නත්තල් ගීතය කියලා සිංහලට අනුවාදනය කළා එක ආගම ලක්ෂණ දුන්නට ඒක මුළු මහත් මානව වර්ගයටම දෙන ආගමික සූත්‍රයක් වගේ. මොකද ඒකෙන් පෙන්නනවා අතිශය ලෝභ මිනිසෙක්. මේ ලෝභ මිනිසයා තමන්ට උපකාර කරන මිනිස්සු ගැනවත් හිතන්නේ නැහැ. ඉතින් චාල්ස් ඩිකන්ස් එතෙන්දී හිතුවේ මේ මිනිහාගේ මේ තියෙන ලෝභකම් අමානුෂිකකම් යම්කිසි සහනදායී හැඟීමක් නිසා වෙනස් වෙන ආකාරය පෙන්වනවා. ඉතින් එයාට ඇති වෙන යම්සි ආධ්‍යාත්මික හැඟීම් හේතු කොටගෙන ඒක නවකතා කලාකාර චාල්ස් ඩිකන්ස් පෙන්වන්නේ එයාට හීන තුනක් පේනවා. ඒ හීන තුන මගින් ඔහුගේ ආධ්‍යාත්මික විප්ලවයක් වෙනවා. පසුදා නත්තල් දා උදෑසන වෙනකොට සම්පූර්ණයෙන්ම මානව භක්තිය සහිත මිනිසුන්ට ආදරය කරන කුඩා දරුවන්ට ඒ ඉතාම හොඳින් ආදරය දක්වන පුද්ගලයෙක් බවට වෙනස් වෙනවා. ඉතින් මේක නත්තල් ගීතය කියලා කිව්වට මේ මුළු මහත් මානව වර්ගයට පොදු වෙච්ච අර මානව දයාව මූර්තිමත් කර දක්වන කතාව. ඒ නිසා මේ නත්තල් ආශ්‍රිත මහා ප්‍රධාන සම්භාව්‍ය සාහිත්‍ය කෘතියක් වන එයත්
මේ මිනිසුන්ට ආගම පිළිබඳ වෙනසක් නොතකා මේ මානව ගුණය මේ කාලවල හේතු කොටගෙන මේ අදාස් උදාස් හේතු කොටගෙන ඉස්මතු කරගත්ත හැකි ආකාරයට නිදර්ශන. අපි තව තැනක් බලමු. දැන් බුදු සමය ආශ්‍රිත මුළු ලෝක පුරාම විහිදිච්ච විවිධ කලාත්මක කෘති තියෙනවා. ගොඩනැගිලි, විහෙර විහාර, ඊගාට නොඑක ආකාරයේ සිද්ධාස්ථාන, ඊගාට බිතුසිතුවම් ආදී දේවල් බහුලව තියෙනවා. ඒවා බලන්නේ හුදෙක් බෞද්ධ විතරක් නෙවෙයි. විවිධාකාර ආගම් අදහන දී ඇවිල්ලා ඒ වයින් මානව නිර්මාණයක් හැට සතුටක් විඳිනවා. ඒ වගේ තමයි කතෝලික ආගම ආශ්‍රිත මහා නිර්මාණ තියෙනවා. දැන් සිස්ටීන් දේවාලයේ සිස්ටීන් දේවස්ථානයේ මයිකල් ඇන්ජලෝ විසින් අඳින රූප මුළු මහත් මානව ඉතිහාසයේම ඉතාම ඉහළ මානව උරුම හැටියට කවුරුත් ඒව රස විඳිනවා. අන්න ඒ නිසා මිනිසාට ආගම තමන්ගේ ආගම විසින් පුරුදු කරලා තියෙනවා. තමන්ගේ ආගමට තමන් සලකනවා වගේම අනිත් මිනිසුන්ගේ ආගම් වලටත් සලකන්න පුරුදු වෙන්න ඕනේ කියලා. බුදු සමයත් ඒක ඉදිරිපත් කරලා තියෙනවා. අන්න ඒ නිසා අපිට මෙවැනි අවස්ථාවකදී නත්තල වැනි සාමූහික මුළු මහත් මානව වංශයටම පොදු සාමූහික උත්සවයකදී අපිට ආගම් පිළිබඳ වෙනස්කම් කොච්චර තිබුණත් ඒවාට ඉහළින් නැගී සිටින අර මිනිස්කම ඉස්මතු කරගත්ත හැකි. අන්න ඒකයි අපිට හොඳ ආදර්ශයක් හැට අපි සලකන්නේ. මම මේ කියවිතු කාරණයක් තියෙනවා. දැන් මේ අපි දන්නවා කතෝලික හා ක්‍රිස්තියානි ඇදලිවට අයත් විවිධාකාරයේ නාට්‍ය තියෙනවා. දැන් ක්‍රිස්මස් කැරොල් එක තියෙනවා. මේ ක්‍රිස්මස් කැරොල් කියන ගීත ගායනය ඒ නත්තල් කාලයේදී කරන ගායනයක් නේ. නත්තල් උත්සවයේ. නමුත් අනුක්‍රමයෙන් අපි දැන් බෞද්ධ ආගම ආශ්‍රිතව කැරොල් තියෙනවා. ඒ කණ්ඩායම භක්ති ගීත ගායනය. ඒක ඉස්සර කිව්ව කැරොල් කියලා ඒවට. වෙසක් කැරොල් එක. ඉතින් ඒ නිසා හොඳ දේ යම්සි මානව ගුණයේ තියෙන දේවල් ඒ ආගම පිළිබඳ වෙනසක් නොතකා පිළිගැනීමේ ගතියක් මිනිසා තුළ තියෙනවා. දැන් අද අපිට අවශ්‍ය වෙන්නේ මේ ගතිය තවත් වැඩි කරලා තවත් මේ ආගම අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාව ස්ථාවර කරලා කවුරුත් එකතු වෙලා සුහද සමාජයක් සාමිතික සමාජයක් හරිගස්ස ගන්න. ඒකයි. අපි මේ කතා කරන මාතෘකාව විවිධ කෝණයන් හරහා බලන්න පුළුවන්. විවිධ කෝණයන් හරහා ගමන් කරන්නට පුළුවන්. අපි මේ දැන් මෙතුමන් අර චාල්ස් ඩිකන්ස් නැමැති සාහිත්‍යදරයා පිළිබඳව කතා කරපු නිසාවෙන්ම මේ ක්‍රිස්තියානි සාහිත්‍යයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වෙන්නේ කොතනින්ද? කොහෙන්ද මේක පටන් ගත්තේ? එහෙම සාහිත්‍යයක් නිර්මාණය වෙලා තියෙනවා නම් මොකක්ද මේකේ තියෙන විශිෂ්ටත්වය? මොකක්ද මේකේ තියෙන ප්‍රබලත්වය? නිමල් ජයසිරි මහත්මයාට කියන්න කොහොමද මේක මේ කොතනින්ද මේකේ ආරම්භය එන්නේ? සිංහල සාහිත්‍ය ඉතිහාසය තුළ දුමින්දු මුලින්ම කතෝලික ආගමට සම්බන්ධ යෙදුමක් සහිතව අපිට සාහිත්‍ය කෘතියක් හම්බ වෙන්නේ සීතාවක යුගයේ අලගියවන්න මොකවෙටතුමාගේ කොන්ස්ටන්තිනෝ හටන කියන කාව්‍ය ග්‍රන්ථයේ ආරම්භයේදීම ඔහු එක පද්‍යයක් පටන් ගන්නවා. ඒ පද්‍ය අවසාන පදයේ තියෙන වඳිම් යේසුස් ක්‍රිස්තුස් සුරිඳුන් කියලා. අලගියවන්න මොකවෙට කියන්නේ මුලින් බෞද්ධයෙක්. ඔහු සුභාෂිතය කුසදාකව වගේ ග්‍රන්ථ ලියලා පස්සේ ක්‍රිස්තියානි ආගමට හැරිලා ඊට පස්සේ ලියූ ග්‍රන්ථයේදී ඔහු යේසුස් වහන්සේ පිළිබඳ සඳහනක් කරනවා. නමුත් මේ කතෝලික සාහිත්‍යක ආරම්භය නෙමෙයි. ඇත්තටම ලංකාව තුල ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කරන්න මූලික වුණේ ජුසේ වස්පියතුමා. නමුත් මේ වෙනකොට විශේෂයෙන් මේක සඳහන් කළ යුතුයි අපි මේ සාමය ගැන කතා කළ නිසා පෘතුගීසීන් ලංකාවට ඇවිත් ආගම ව්‍යාප්ත කරද්දී ශ්‍රී ලාංකිකයන් තුල ක්‍රිස්තියානි ආගම පිළිබඳ තිබුණේ පැහැදිලි හැඟීමක් නෙමෙයි. මොකද ඒ අය මර්ධනයක් සමග තමයි ආගම ව්‍යාප්ත කරන්න උත්සාහ කළේ. එතකොට බෞද්ධයින් බහුල ලංකා සමාජයට මේ ක්‍රිස්තියානි ආගම හඳුන්වා දීමට පෘතුගීසීන් අනුගමනය කරපු ක්‍රමවේදය ඒ තරම් සුබදායී වුණේ නැහැ. ඒ නිසා පෘතුගීසි සහ ඕලන්ද පාලන සමවැලෙන් පස්සේ ලොකු අභියෝගයක් තිබුණා කොහොමද ජනතාවට
යහපත් විදිහට සමීප වෙලා මේ ආගම ව්‍යාප්ත කරන්නේ. එතනදී ජුසේවස් පියතුමාට ලොකු අභියෝගයක් තිබුණා. ඒ අභියෝගයට පිළිතුරු දෙන්න උදව් කරන්න ආපු පුද්ගලයා තමයි ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා. 1705 හරියටම මේ මාසේ 9 වෙනිදා එතුමා ලංකාවට එනවා. ඒ ඇවිල්ලා ඊට පස්සේ එතුමා ජුසේවස් පියතුමාට එකතු වෙලා ඔහු තමයි මේ කතෝලික සාහිත්‍ය ලංකාව තුළ ව්‍යාප්ත කරන්න පුළුල් කාර්යභාරයක් කරන්නේ. එතුමා විශාල ග්‍රන්ථ සංඛ්‍යාවක් ලිව්වා. ඇත්තෙම ඔහු සාහිත්‍ය කෘති ලියන්න කලින් ඔහු දේශකයෙක් විදිහට තමයි ප්‍රසිද්ධ වුණේ. ඉන්දියාවේ ඉඳලා ලංකාවට ආවා දේශකයන් 4 දෙනෙක්, පූජකවරු 4 දෙනෙක්. ඒ අය අතරින් එක්කෙනෙක් තමයි ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා. එතුමා ලංකාවේ සෑම ප්‍රදේශයකම තලෙමන්නාරමෙන් පටන් අරගෙන යාපනයටත් ගිහිල්ලා මහනුවරට ඇවිල්ලා ගාල්ල මාතර ප්‍රදේශවලට ගිහින් පුළුල් විදිහට මේ ධහම ව්‍යාප්ත කරන්න දේශනා පැවැත්තුවා. අවාසනාවකට එතුමාගේ මේ දේශනා බහුල වීම නිසාම මේ හකු ඇටේ ආබාධයක් එනවා. අපි කියන්නේ සාමාන්‍යයෙන් අපි කියන්නේ කෙනෙක්ගේ හක්ක පනිනවා කියලා. අන්න ඒ தത്വෙට මෙතුමා මුහුණ දුන්නා. ඊට පස්සේ තවදුරටත් මෙතුමාට දේශනා කරන්න බැරි වුණා. ඒක එක්තරා විදිහට දේව ආශිර්වාදයක් වුණා ලංකාව තුළ කතෝලික සාහිත්‍යයක් ගොඩනැගෙන්න. Taman සතු දැනුම එතනින් එහාට දේශනා කරන්න බැරි නිසා ඔහු ලියන්න පටන් ගත්තා. ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි දේව වේද පුරාණය, වේද කාව්‍ය, පසන් පොත ආදී විශාල ග්‍රන්ථ ගණනාවක්, විශේෂයෙන්ම ග්‍රන්ථ 20කට ආසන්න සංඛ්‍යාවක් සිංහල භාෂාවෙන් ඔහු ලියනවා. මේ හරහා ඒ වගේම දෙමළ භාෂාවෙන් ග්‍රන්ථ 15ක්, ඕලන්ද භාෂාවෙන් එක ග්‍රන්ථයක්, මේ ආදී විදිහට කතෝලික සාහිත්‍යයක් ලංකාව තුළ ගොඩනගන්න මුල් වෙච්ච කෙනා තමයි ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා. මේකේ වැදගත්ම දේ තමයි දුමින්දු 1773 මගේ මතකයේ හැටියට එහෙම නැත්නම් 13 ඔහු ලියනවා ඉන්දියාවේ හිටපු රදගුරුතුමාට ලිපියක්. ඒ ලිපිය ඔහු සඳහන් කරනවා ඔහුට ලංකාවට ඇවිත් සිංහලෙන් ලියන්න, සිංහල භාෂාව හදාරන්න ඉගැන්නුවේ කන්ද උඩරට හිටපු බෞද්ධ භික්ෂුන් වහන්සේලා. බලන්න ආගමික සංහිඳියාව, සහජීවනය. එතකොට අපේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා දන්නවා මොහු කතෝලික පූජකවරයෙක්. මොහු මේ එන්නේ මේ ආගම ව්‍යාප්ත කරන්න. නමුත් අපේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ හිතේ වෛරයක් තිබුණේ නැහැ. උන්වහන්සේලා හොඳින් භාෂාව කියලා දුන්නා. ලේඛනය කියලා දුන්නා. ඒක ප්‍රයෝජනයට අරගෙන ඒ වගේම බෞද්ධ ග්‍රන්ථ පරිශීලනය කරමින් තමයි ගොන්සාල්වෙස් පියතුමා කතෝලික සාහිත්‍ය ගොඩනගන්නේ. දැන් වේද කාව්‍ය කියන ග්‍රන්ථය සහ බුදුගුණ අලංකාරය කියන ග්‍රන්ථය, බෞද්ධ ග්‍රන්ථය ගත්තොත් එක හා සමාන කවි අපි දකිනවා. එතකොට ඒකට හේතුව තමයි මේ බෞද්ධ සාහිත්‍ය පරිශීලනය කරමින් ලද ආభాසය ඔස්සේ ගොන්සාල්වෙස් පියතුමා කතෝලික සාහිත්‍යයක් සිංහල ජනතාව සඳහා බිහි කරනවා. මෙන්න මේ තුලින් තමයි ඇත්තටම ලංකාවේ ජනතාව කිතුණු දහම වැළඳගන්නේ. කතෝලික බැතිමතුන් බවට පත් වෙන්නේ. ඒක සමහර අවස්ථාවලදී ගොන්සාල්වෙස් පියතුමාගේ සමහර ග්‍රන්ථ මතභේදාත්මක තත්වයකට ලක් වුණා. බෞද්ධ ක්‍රිස්තියානි වාදයට මුල් වෙන්නත් සමහර ග්‍රන්ථ හේතු වුණා. නමුත් සාහිත්‍යාත්මකව බැලුවහම, ආගමික වටිනාකම අතින් බැලුවහම මේ රට තුල යහපත් පණිවිඩයක් ඇති කරන්නට, සාමය පිළිබඳ සංකල්පය ජනතාව අතරට ගේන්න මේ ගොන්සාල්වෙස් පියතුමාගේ කතෝලික සාහිත්‍ය ව්‍යාපාරය ඉතාමත් විශිෂ්ට කාර්යභාරයක් කරා. ඒ වගේම එතනදී වැදගත් දෙයක් තමයි කාලීන සමාජ වටිනාකමක් තියෙන සමහර දේවල්, බයිබලයේ සඳහන් වටිනා පුවත් මොහු හරි අපූර්වට ලාංකිකයන්ට හඳුන්වලා දුන්නා. දැන් පැරණි ගිවිසුම එක තැනක සඳහන් වෙනවා දුමිදු අපූර්ව කතාවක්. ඒ තමයි මේ දානියෙල් සිංහ ගුහාවට දැමූ කතාව. එක් රජ කෙනෙක්, ඔහු දාරියුස් කියන රජතුමා, එතුමා පත් කරනවා තමන්ගේ മന്ത്രിවරු, තමන්ගේ කැබිනට් මණ්ඩලයක් වගේ 120ක් පත් කරනවා മന്ത്രിවරු. ඊට පස්සේ මේ 120ට ඇමතිවරු 3 දෙනෙක් පත් කරනවා. ඒ 120ව වග කියන්න ඕනේ අර ඇමතිවරු 3 දෙනාට. ඒ ඇමතිවරු 3 දෙනා තමයි දාරියුස් රජතුමාට වග කියන්න ඕනේ, අවසන් විධායකය. එතකොට
මේ ඇමතිවරු තුන්දෙනාගෙන් එක්කෙනෙක් තමයි දානියෙල් කියන්නේ. මේ දානියෙල් හරිම භක්තිවන්තව හිටියා. ඒ කියන්නේ කතෝලික බැතිමතෙක් විදිහට තමයි දානියෙල් ඉන්නේ. එතකොට ඔහුට විරුද්ධව අනිත් අය කුමන්ත්‍රණය කරනවා මේ ඇමතිවරු දෙන්න. සහ ඒ ඇමතිවරු දෙන්නයි മന്ത്രിවරු 120යි එකතු වෙලා දෝෂාභියෝගයක් ගේන්න හදනවා කාටද දානියෙල්ට. කොහොමද මේක නිර්මාණය කරන්නේ? රජතුමාට කියනවා අපි ගහමු අලුත් කැබිනට් පත්‍රිකාවක්. ඒ තමයි මාසයක් ඇතුළත ප්‍රධාන විධායකය වන ඔබතුමා රජතුමාගේ අනට පිටින් වෙන කෙනෙක්ගේ පිහිට පැතුවොත් කවුරු හරි කෙනෙක් මේ රට ඇතුලේ ඔහු සිංහ කටට දාන්න ඕනේ. සිංහය එන්නේ ගුහාවට දාන්න ඕනේ. හරි. ඔබතුමාට පුංචි බාධාවක් ඉවත් කරනවා. තවත් විනාඩි කිහිපයකින් නත්තල උදාවන්නට සූදානම්. ඒ නිසා තවත් තත්පර කිහිපයක් පමණයි තිබෙන්නේ නත්තල උදාවන්නට. අපි විනාඩි 1කමාරක කාලයකින් නත්තල උදාවන්නට සූදානම්. ශ්‍රී ලංකා වාසී සියලු දෙනාටම මේ වෙලාවේදී හිරුත් සමගින් සිටිනවා නම් හිරු සුභාශිංසන ගෙන එන්නට සූදානම්. රටට සාමය උදා වෙන්නට, රටේ අන්‍යෝන්‍ය සමගතාවය නිරන්තරයෙන් වර්ධනය වන්නට, එකිනෙකා තුළ ආදරය අවබෝධය නිරන්තරයෙන් වර්ධනය වන්නට ශක්තිය ධෛර්යය ලැබෙන්නේ කියලා. කෙසේ වෙතත් අපි කතා කරන මාතෘකාව තුලත් මේ සියලු දේ ගැබ්වී තිබෙනවා. ඒ නිසා තමයි මේ සාකච්ඡාව තුළ වටිනා කියන කරුණු කාරණා තමන්ගේ අවබෝධය පිණිස ලබා ගැනීම වැදගත් වන්නේ. ඉතින් අපි තත්පර 25ක කාලයක් රැඳී තිබෙනවා නත්තල සමරන්නට. 2012 වර්ෂයේ නත්තල් සමරන්නට මේ සූදානම් වෙන්නේ. අපි නත්තලට සුභාශිංසන ගෙනෙන්නට සූදානම් හිරුත් සමග රැඳී සිටින ඔබ වෙනුවෙන්. ඉතින් එහෙමනම් අපි සුභපැතුම්. ඔව් අපි දැන් සූදානම් වෙනවා මේ වෙලාවේදී නත්තල් සුභපැතුම එකතු කරන්නට. හිතාදර ශ්‍රී ලංකා වාසී සහෝදර සහෝදරියනි, හිතාදර කිතුණු සොහිරු සොහිරියනි, නත්තල් කාලයේදී අපි ඇත්ත වශයෙන්ම සන්තෝෂ වෙනවා. ඒට හේතුව අපි මේ කාලයේදී ක්‍රිස්තුස් වහන්සේගේ උපත එනම් බෙත්ලෙහෙම් නුවර ගවහලක උන්වහන්සේ එදා ඉපදුණු ඒ පිළිවෙත, ඒ සිද්ධිය අපි සිහි කරනවා. අවුරුද්දක් පාසා හැම අවුරුද්දකම අපි මේ සිද්ධිය සිහි කරන්නේ. එයින් අපට හැඟෙන්නේ දෙවියන් වහන්සේ කොයිතරම් දුරට මනුෂ්‍ය ජීවිතයට සමීපද කියන එකයි. දෙවියන් වහන්සේ මනුෂ්‍යයාගේ ජීවිතයේ කොටසක් වන්නට නිතරම උත්සාහ කළ බව පැරණි ගිවිසුමේ සඳහන් වෙනවා. පැරණි ගිවිසුමේ උන්වහන්සේ හඳුන්වපු නම ඉම්මානුවේල්, ඒ කියන්නේ දෙවියන් වහන්සේ අප සමගයි කියන එකයි. දෙවියන් වහන්සේ මනුෂ්‍යයාගේ ජීවිතයට ඇතුල් වීම ඊටමත් පරිණත ලෙස පරිපූර්ණත්වයට පත් වුණේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින්. දෙවියන් වහන්සේ මේ ලෝකයේ අප අතර මාංශගත වීමයි. සුදෝ ජුවාම්තුමාගේ සුවිශේෂයේ සඳහන් කරන මේ අභිරහස ඊටාත්ම වැදගත් උපහාරයක් මනුෂ්‍ය ජීවිතයට. ඒ නිසා එදා ඉඳලා මනුෂ්‍යයාගේ ජීවිතය වෙනදා වාගේ නෙවෙයි, උතුම් ජීවිත පැවැත්මක් මිනිසෙකුට තිබෙනවා. දෙවියන් වහන්සේ මිනිසෙක් වෙලා මිනිසයන් අතර බිහි වුණා නම්, දේව ස්වභාවයේ මනුෂ්‍ය ජීවිතයට ඇතුල් වුණා නම්, මනුෂ්‍ය ජීවිතය මේ ලෝකයේ තියෙන උතුම්ම සම්පතයි. ඒ නිසා මනුෂ්‍ය ජීවිතය ආරක්ෂා කරන්නටත්, මනුෂ්‍ය ජීවිතය තුළ ඇති වැදගත්කම, ගෞරවය වැඩි වර්ධනය කරන්නටත් අපි කැප වෙන්නට අවශ්‍යයි. ඕනෑම රටක පොදු සම්පත, වටිනාම සම්පත තමයි දරු සම්පත. ඒ නිසා විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ අපට ලැබෙන සෑම දරුවෙකුම ආදරයෙන් පිළිගැනීම අපේ යුතුයකමක් වෙනවා. අපි බිලිඳු ජේසුස් වහන්සේ දිහා බලලා අපි උන්වහන්සේට ගෞරව කරනවා නම්, ඒ දරුවා, ඒ සුද්ධ වූ දරුවාට දක්වන ගෞරවය වාගේම අප අතර ජීවත් වෙන සෑම දරුවෙකුටම ගෞරව කරලා ඒ දරුවන් ආරක්ෂා කිරීමට අපි කටයුතු කරන්නට අවශ්‍යයි. ඒ දරුවන්ට අවශ්‍ය යහපත් පරිසරය, ඒ දරුවන්ට අවශ්‍ය යහගුණ පිළිබඳ අත්දැකීම,
ඒ දරුවන් ඒ යහගුණ තුල වර්ධනය වන්නට දරුවන්ට ඉඩ සලසා දීම මේ සෑම දෙයක් තුලින්ම දරුවෙකුගේ ජීවිතය විකෘත කරන්නට ඇති බලවේග තිබෙනවා නම් ඒවා අයින් කිරීම මේ සෑම දෙයක් තුලින්ම අපි දරුවන්ගේ ජීවිත ආරක්ෂා කරන්නට කැප වෙන්නට ඕනේ. මම හිතන්නේ මේ නත්තලේදී මට ශ්‍රී ලංකා වාසී සහෝදර ජනතාවගෙන් ගෙනුත් කිතුණු ජනතාවගෙනුත් ඉල්ලන්නට තිබෙන්නේ මේ නත්තලේදී විශේෂ ලෙස අපේ දරුවන් වෙත ඇති ආදරය වර්ධනය කරගෙන ඔවුන් ඉදිරියට ගෙන යන්නට, ඔවුන්ගේ ජීවිත සඵලමත් කරන්නට, ඔවුන්ගේ ජීවිත සතුටුදායක කරන්නට කැප වෙන්න කියලයි. ඔබ සියලු දෙනාටම ක්‍රිස්තුස් වහන්සේගේ ආශිර්වාදයේ පිරුණු සුබ නත්තලක් ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී ලාංකික සියලු සැමට සුබ නත්තලක් වේවා. එදා බෙත්ලෙහෙමේ ඓතිහාසිකව සිදුවුණු මහා උපතේ වෘත්තාන්තය අද සැබෑ වී තිබෙනවා. ශ්‍රී ලංකා වාසීන් වන අපත් ඒ බෙත්ලෙහෙමේ මහා සිද්ධි සන්ධියට එක් වෙනවා. අද ඒ බෙත්ලෙහෙමේ උපන් නත්තල මේ ශ්‍රී ලංකා භූමියේ අප අතර සිදු වෙනවා. ශුද්ධ වූ පවුල අප අතර සිටමින් තම සිතැඟි ආදර පුතණුවන්ගේ ජීවිත හරහා අපට කියා පානවා. නත්තල ප්‍රීතිබර අවස්ථාවක්. නත්තල සාමයේ අවස්ථාවක්. නත්තල සහජීවනයේ ආදරයේ දයා ස්නේහයේ කඩයිමක්. එසේනම් අද අප කොයි ආකාරයේ වාද භේද තිබුණත්, ක්‍රෝධ වෛරයන් වලින් අපි බැඳී තිබුණත් ඒව ටික ජීවිතෙන් ගසා බසා දාලා ජීවත් වෙන්නට කටයුතු කරමු. මේ නව ආරම්භයක් බවට පත් කරගනිමු. අප සියලු දෙනාම එකම රටක ජීවත් වන එකම පවුලක අයවලුන් පිරිසක් යයි ඒ සුබවාදී හැඟීමෙන් යුතුව මේ නත්තල යථාර්ථයක් කරන්නට අත්වැල් බැඳගනිමු. ඒ මාර්ගයෙන් එකිනෙකා වෙත සමීප වෙමු. මේ රට ධර්මද්වීපයක් බවට යලිත් පෙරලන්නට අපම හිත හදාගනිමු. නත්තල අන්න ඒ සඳහා ඊ타මත්ම උචිත අවස්ථාව බව මා සාඩම්බරයෙන් මෙහිදී සඳහන් කරනවා. ශ්‍රී ලංකා වාසී ඔබ සැමට සිරි සුබ නත්තල් මංගල්‍යයක් වේවා. සුබ නත්තල් වේවා. කතෝලික ආගම හා බැඳුණු ආගමික ස්ථාන අතරින් ප්‍රධානම ස්ථානය වන්නේ වතිකානුවයි. දෙවියන් වහන්සේගේ දේව වචනය ලෝකයා වෙත ගෙන යන පාප් වහන්සේගේ මූලිකත්වයේ ගත් වතිකානුව කතෝලික බැතිමතුන්ගේ අති පූජනීයත්වයට පත් වූ භූමි ප්‍රදේශයකි. ශාන්ත පීතර් බැසිලිකා දේවස්ථානය වතිකානුවේ ඇති අතිපූජනීය වූ ස්ථානයකි. මෙහි අතිවිශාල චිත්‍ර ප්‍රමාණයක් දැකිය හැකි අතර මේ සියල්ලක් ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පීන් ලෙස සැලකෙන මයිකල් ආන්ජලෝ වැනි කලාකරුවන්ගේ දෑතින් විචිත්‍රවත් වී ඇත.
වෙසෙන අතිමහත් වූ කතෝලික බැතිමතු මෙම පූජනීය වූ වතිකානුව දැක බලා ගැනීමට විශාල ගෞරවයක් මුසු වූ කැමැත්තක් දක්වයි. මෙම පූජනීය වූ වතිකානුව දැක බලා ගැනීමට හැකියවීම තුළ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය තමා සතු කර ගැනීමේ අභිප්‍රාය දක්නට ඇත. අක්කර 110ක භූමි ප්‍රමාණයකින් සමන්විත වූ ලෝ කුඩාම රාජ්‍යයන් අතරින් ප්‍රධානම රාජ්‍යයක් ලෙස වතිකානුව හුවා දැක්විය හැකි අතර පාරිසරික අතින් මෙන්ම සමාජීය අතින් ගත් කල ඉතා සුන්දර වූ රාජ්‍යයක් ලෙස මෙන්ම ප්‍රෞಢත්වයේ විද්‍යාමාන වන හා ඓතිහාසික වටිනාකමක් ඇති රාජ්‍යයක් ලෙසද වතිකානුව හඳුනාගත හැකිය. සුබනත්තලක් වේවා හැමදෙනෙකුටම කියා ප්‍රාර්ථනා කරන්නට සූදානම්. මොකද හිරු නාලිකාව වෙනුවෙන් අපි කාල වේලාවක් වෙන් කරා නත්තලට සුබ පතන්නට මුළු ශ්‍රී ලංකා වාසී සියලු දෙනාටමත් ලෝක වාසී සියලු දෙනාටමත් අපි වතිකානුව පිළිබඳව කතා කරද්දී එඩ්විනාරිදා සූරින් කියපු අර මයිකලාන්ජලෝගේ සිතුවම් පිළිබඳවත් අපිට දැන කියා ගන්නට හැකියාවක් ලැබුණා. එතුමන් කලාව පිළිබඳව මේ ක්‍රිස්තු ධර්මයත් එක්කම කතෝලික සංස්කෘතියත් එක්කම මේ සාහිත්‍යයත් එක්කම කලාව කොයි විදිහටද ප්‍රණගැන්විලා තියෙන කියන කාරණාව ඉස්මතු කරා. නිමල් විජේසිරි මහත්මයා බොහොම රසවත් කතාවක් කියාගෙන හිටියේ. අතරතුරේදී තමයි නත්තල උදා වුණේ. නත්තල උදා වෙනකොට ඒ රසවත් කතන්දරේ අපිට අමතක වෙයි කියලා බොහෝ දෙනෙක් හිතුවට අපිට අමතකුනේ නැහැ. නැවතත් ඔබතුමාට එතනින් ආරම්භ කරන්න පුළුවන්. ඔව් දැන් අනිකුත් ඇමතිවරුයි മന്ത്രിවරුයි එකතු වෙලා රජතුමාට කිව්වා ඔබතුමාගේ අනට පිටින් වෙනත් විශ්වාසයක් වෙනත් බලවේගයක පිහිටපතන කවුරු හරි ඉන්නවා නම් දවස් 30ක් ඇතුළත වෙන මතවාදයක සරණ පතන කෙනෙක් හිටියොත් ඔහු අනිවාර්යෙන් සිංහ ගුහාවට දාන්න කියලා මේ පනත සම්මත කරන්න. එතකොට වෙනස් වෙන්නේ නැහැ, මේ පනත සදාකාලිකයි. දාරියුස් රජතුමත් හා කිව්වා. ඒකමතිකවම මේක සම්මත කරා. මෙහෙම ඉද්දී දැන් මේක දැනගෙන ඉන්න ගමන්ම දානියෙල් යනවා තමන්ගේ මාලිගාවට. ගිහිල්ලා ඉහළ මහලට නැග්ගහම ජෙරුසලම දිහාවට හැරුණු දොර කවුළු අරගෙන ඔහු තමන්ගේ දෙවියන් වහන්සේ සිහිපත් කරගෙන මගේ එකම පිහිට දෙවියන් වහන්සේ කියලා ජෙරුසලම දිහාවට නමස්කාර කරනවා. දවසට 3 වතාවක් ඔහු තමන්ගේ නමස්කාරය කළා. මේක බලාගෙන හිටපු අනිකුත් ඇමතිවරු දෙන්නයි മന്ത്രിවරුයි වහාම ගිහින් රජතුමාට කියනවා ඔබතුමා පනතක් සම්මත කරා නේද? පනතට අනුව අපි වැඩ කරන්නට ඕන. අන්න දානියෙල් ඔබතුමාගේ පිහිට පතන්නේ නැතුව නොපෙනෙන දෙවියන් වහන්සේ කෙනෙක්ගේ පිහිට පතනවා. ඔහුට දඬුවම් කරන්න. දැන් රජතුමාට හරිම දුකක් දැනුණා. මොකද රජතුමා දන්නවා දානියෙල් කියන්නේ Tamanට හිතයිශී යහපත් මිනිස්සෙක්. ඔහු කාටවත් වෛර කරන්නේ නැති, කරදර කරන්නේ නැති කෙනෙක්. නමුත් පනතක් සම්මත වෙලා තියෙන නිසා දඬුවම් කරන්න වෙනවා. හිතට එකඟව නොවුනත් දානියෙල්ව සිංහ ගුහාවට දාන්න නියෝග කරනවා. දැන් දානියෙල්ව ගෙනින් සිංහ ගුහාවට දානවා. රජතුමාට දැන් නිින්ද යන්නේ නැහැ. හිතට හරිම දුකයි. කන්නේත් නැතුව රෑ තිස්සේ තමන්ගේ සයනයට වෙලා කල්පනා කරමින් ඉන්නවා මොන තරම් අපරාධයක්ද මම කරේ මේ පනතක් සම්මත කරගෙන කියලා. උදේ පාන්දර නැගිට ගමන් රජතුමා සිංහ ගුහාවට දුවගෙන යනවා. යනකොට දානියෙල් නිරුපද්‍රිතව සිනහමුසු මොහොනින් ඉන්නවා. රජතුමා පුදුම වෙලා අහනවා කොහොමද මෙහෙම වුනේ? ඊට පස්සේ කියනවා යහපත් විදිහට ජීවත් වෙන තාක්, යහපත් විදිහට හිතන තාක්, සියලුම දෙනාට ප්‍රේම කරන තාක් දෙවියන් වහන්සේ ඒ අයව රකිනවා. මේ එක සිංහෙක්වත් කට ඇරලා මා දිහා බැලුවේවත් නැහැ. ළඟටවත් ආවෙවත් නැහැ. ඒ වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි, දෙවියන් වහන්සේ සහ මා අතර තියෙන ගිවිසුම නිසා. මේ තුල තියෙන මේ දේශපාලනමය විග්‍රහය මම හිතන්නේ හරිම වටිනවා. බයිබලය තුල සාහිත්‍යගත කරුණු තුලින් සමාජයක් යහපත් කරන්න, පාලනයක් මෙහෙවන්න, පාලනයකට උපදෙස් දෙන්න ඉතාමත් වටිනා කරුණු ගණනාවක් මේ කතෝලික සාහිත්‍ය තුල ගොනු වෙලා තියෙනවා. යහපාලනය කියන මාතෘකාවට අදාළව තමයි මම හිතන්නේ ඒ කතාවත් රසවත් ඉදිරිපත් උනේ. ඒ වගේම මේ අපි එඩ්වින් ආදිවාසීන්ගේ විශේෂ මහන්න ඕනේ මේ
බෞද්ධ ධර්මයේ හෝ වේවා ඉස්ලාම් ධර්මයේ හෝ වේවා කතෝලික ධර්මයේ හෝ වේවා මේ අතර ඝට්ටනයක් ඇති කරන්නට සමහර උදවිය උත්සාහ කරනවා. මේ අන්තවාදීන් විය හැකි සමහර අවස්ථාන්වලදී. දැන් මේ විද්වතුන් අතර සහ සම්බන්ධතාවයක් අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් අතීතයේ සිටම තිබුණාද මේ කතෝලිකයන් අතර සහ බෞද්ධයන් අතර ඉස්ලාම් භක්තියන් අතර මේ සම්බන්ධයක් අන්‍යෝන්‍ය සම්බන්ධයක් ඔවුන් අතර ආගමික වටිනාකම් බෙදා හදා ගැනීමක් තිබුණාද? කොහොමද මේ පිළිබඳව කතා කරනවා? ඔබගේ ඒ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න ඕන බුදුහාමුදුරන්ගේ ජීවමාන කාලයෙන් පටන් ගන්න. බුදුහාමුදුරන්ගේ ජීවමාන කාලයේදී බෞද්ධ දර්ශනය තුන ඊටම විශේෂ ලක්ෂණය. මොකක්ද විශේෂ ලක්ෂණය? බුදුහාමුදුරුවෝ තමන්ගේ දායකයින්ට තමන්ට අපුපස්ථාන කරන උදවියට තමන්ට ආධාර කරන රාජ අමාත්‍යවරුන්ට කියා තිබුණා ඕගොල්ලන්ගේ ආගමක් තියෙනවනම් ඒ ආගමට අදහන්න. කවදාවත් ඒකට විරුද්ධව නැගී සිටින්න හොඳ නැහැ කියලා. අර ඊටාම ප්‍රසිද්ධ ගිහියෙක් හිටියා. ඒ ගිහියා බුදුහාමුදුරන්ට පැහැදිලා බෞද්ධාගම වැළඳගත්තට එයා ඉස්සර වෙන අනික් මිත්‍යා විශ්වාසයක් දරුව තැනත්තේ. බුදුහාමුදුරුවෝ එයාට කිව්වා ඒ දීගනාපු දානමාන එහෙම කරගෙන යන්න. ඒගොල්ලන්ට කරන උපස්ථාන ඒ විදිහට කරගෙන යන්න. කියලා ඒකට වෙනසක් කරන්න ඕනේ නැහැ කියලා. එහෙම ආගමික සහනය බුදුහාමුදුරුවෝම උගන්ලා තියෙනවා. කාලම සූත්‍රයේ දේශනා කරනවා. තමයි අපි යම්සි දෙයක් අහලම ඒකේ හොඳද නරකද කියලා අපිට විශ්වාස කරන්න හැක්ුණාම තමයි විචාරපූර්වක පිළිගන්න ඕනේ. ඒ නිසා බුද්ධ ආගමේ විශේෂයෙන්ම ඉතා ඉස්මතු පේන ලක්ෂණයක් තමයි මේ විවිධාකාරයේ හැඟීම් අතර අන්‍යෝන්‍ය සුහදතාවයේ පවත්වාගෙන යන්න බුදු හිමියන්ගෙන්ම ලැබුණු උපදේශ සහ ආදර්ශය. දැන් අපි තවත් ඈතට අපි කල්පනා කරලා බලනවා නම් බුදු සමය සත්‍ය වශයෙන්ම මානව බලවේගයක් හැටියට ස්ථාවර වුණේ ධර්මාශෝක රජුරු නිසා. ධර්මාශෝක රජුරුවන්ගේ ඒ ටැම් ලිපිවලත් ශිලා ලිපිවලත් බොහෝසේ කියන කාරණයක් තමයි ආගම් වලට අනිත් ආගම් වලට උපකාර කිරීම. අනිත් ආගම් වලට ගරු කිරීම. එක තැනක් කියන ඔබගේ ආගමට ගරු කරන්නා වගේම ඔබ විසින් අනිත් අයගේ ආගම් වලට ගරු කරන්න ඕනේ. ඒ ගරු කරාම ඒ අයත් අපේ ආගමට ගරු කරන්න පුරුදු වෙයි. ඒ නිසා එවැනි දර්ශනයක් බුද්ධ ආගමේ තිබුණේ ඊටාම ඈත අතීතයේ සිටම. ඒ නිසා කතෝලික යුගයේදී වර්තමාන මේ විවිධ ආගම් කියන යුගයේදී අපිට ඕක ඊටාම විශිෂ්ට දැකියයි. මම කැමති නිදර්ශනයක් හැටියට පෙන්වන්න. අර සුප්‍රසිද්ධ ගරු මාසලින් ජයකොඩි පියතුමා. ගරු මාසලින් ජයකොඩි පියතුමා විශාල පරිමාණයක් නිබන්ධන ලියලා තියෙනවා. ගීත සහ කවි මේ බුදු සමය පිළිබඳව. ඒ නිසා එතුමාට එක් උපහාර වශයෙන් කියමනක් කියලා තියෙනවානේ. මේ පල්ලියේ නැත් පන්සලේ දේවගෙතුමා කියන. ඒ තරම් සුගතතාවයක් තිබුණා. ඒ උගත් මේ මානව හිතවාදී ලෙස තමන්ගේ ආගම අදහන ඒ කතෝලික අය ඒ විදිහට බුදු සමයේ ආගත ඉහළ හරයන් වලට ගරු බුහුමන් කරන්න ඉගෙන ගත්තා. ඒ වගේම දැන් අපි හාසමක් කතා කළා අපේ බෙන්ඩික් ජෝසප් පියතුමා. එතුමාත් හැකි හැම විටම මේ බෞද්ධ නායකයන් ගිහි පැවිදි නායකයන් හා සමග කතා බහ කරමින් තමයි කටයුතු යෙදී සිටිනවා. හොඳම නිදර්ශනයක් කියත හැකි දැන් අර ඇතැම් කතෝලික ආගමික පූජාවන්දී බෞද්ධ දර්ශනයට අදාළ බෞද්ධ අධිවිලට අදාළ පදමාලාවල් භාවිත වෙනවා. ඒගොල්ලෝ ඒක බෞද්ධයේ කියලා වෙනස් කිරීමක් නැහැ. ඒක ඒ තමන්ගේ ඒ කියන පූජාවට අවශ්‍ය පදමාලාවට ගැලපෙනවා නම් ඒක භාවිත කරන තැත් තියෙනවා. ඒ නිසා දැන් ඇතැමුන් තුල අර පටු අදහස් තිබිලා ආගම් අතර ભેද ඇති කරගන්න ප්‍රයත්න දරුවෝ වුණත් ඊටාම හොඳ බුද්ධිමත් මානව හිතවාදී ලෙස මේ ආගම් අදහන උදවිය ඒ අන්‍යෝන්‍ය ආගම් වලට ගරු කිරීමෙන් ඒවායින් එකිනෙකින් උපදේශ අවවාද ලබා ගැනීමෙන් මානව ගුණය දියුණු කරන්න ප්‍රයත්න කරන බව අපිට පේනවා. මම හිතන්නේ ඒ තමයි අත්‍යවශ්‍ය වන කාරණේ බවට පත් වෙන්නේ.
අන්‍යයන්ට කරු කිරීම, අන්‍යයන්ගේ ආගම් වලට ඒ කරු බුහුමන් දැක්වීම Tamanගේ ආගමට සේම එයයි වැදගත් වෙන්නේ. එවිට මේ ලෝකයේ සුන්දර තනක් සුන්දර පාරාදීසයක් බවට පත් වේ. අපි වෙනස් එකිනෙකාට වෙනස් වූ ආකල්ප මත දරන්නට පුළුවන්. නමුත් හරි දේ හොඳ දේ තමයි අපි ළඟ තියාගත යුත්තේ. ඒ නිසා මේ සාකච්ඡාව තවදුරටත් කරගෙන යන්නට අපි සූදානම්. අපි විරාමයක් ලබාගෙන ඉන්න තුනකට සම්බන්ධ වන්න සූදානම්. රැඳිලා ඉන්න හිරු TV සමග. සිං උඳුපත් සීතලට හිරු උණුහුමට හිරු තිරය අත්තර රැඳී ඉන්න. ක්‍රිස්තියානි පියතුමක වූ ශාන්ත නිකලස්තුමා උපත ලද්දේ ක්‍රිස්තු පූර්ව 280 දී පතාරා ලුසියා නගරයේ. පසු කලෙක බිෂොප් ධූරයට පත් එතුමා ඉතා පොහොසත් පුද්ගලයෙකු වුණා. රටින් රටට ගොස් මිල මුදල් තෑගි භෝග බෙදා දෙමින් ඔහු මිනිසුන්ට උදව් උපකාර කළා. ඒත් මේ තෑගි බෙදා දීම අන් අය දැනගන්නවට එතුමා කැමති වුණේ නැහැ. ඒ නිසාම ඔහු මේ කටයුත්ත කළේ රාත්‍රී කාලයේදී. පුංචි ළමුන්ට ඉක්මනට නිදාගන්න කිව්වෙත් ඒ නිසාමයි. එක් දුප්පත් පුද්ගලයෙකුට Tamanගේ දියණියන් තිදෙනාගේ විවාහ මංගල්‍ය වෙනුවෙන් තියාගයක් ලබා දීමටවත් වත්කමක් තිබුණේ නැහැ. ඒ බව දැනගත් නිකලස්තුමා වේලෙන්නට තිබූ මේස් 3කට රත්තරන් දමා තෑගි කළා. එදා ඉඳලා තමයි නත්තල් ගහේ මේස් සෙල්ලන්නත් පටන් ගත්තේ. නත්තලත් එක්ක ප්‍රබලව බැඳී තිබෙන චරිතයක් තමයි නත්තල්සිය කියලා කියන්නේ. මේක සිංහල වෙන්න පුළුවන්, බෞද්ධ වෙන්න පුළුවන්, ක්‍රිස්තියානි වෙන්න පුළුවන්, ඉස්ලාම් වෙන්න පුළුවන්. මේ සියලු දෙනා මේ නත්තල්සිය ගැන දන්නවා. මේ පුංචි දරුවගේ නම් හරි ආසයි නත්තල් දවසට නත්තල්සිය ඇවිල්ලා සමහර නත්තල්සිය දකින්නෙත් නැහැ. අම්මලා තාත්තලා තමයි මේ තෑගි ගෙනහිල්ලා තියන්නේ. ඇඳ ගාවින් තියනවා වෙන්න පුළුවන්. නැත්නම් අර නත්තල් ගහ ගාවින් තියනවා වෙන්න පුළුවන්. මේකත් ඇත්තට මේ පරිත්‍යාගශීලී බව පෙන්වීමේ හොඳ මාර්ගයක්. මේකත් එක ආගමකට සීමා නොවි මේ වගේ දේවල් සිද්ධ වීමත් ඉතා හොඳයි නේද? කොහොමද ඔබතුමන් මේක දකින්නේ? ඒක අන්‍යෝන්‍ය සාමූහික සම්බන්ධතාව පිළිබඳ ඉතාම විශේෂ ලක්ෂණයක්. මොකද නත්තල කියන්නේ දරුවන්ගේ උත්සවයක් නේ ප්‍රධාන වශයෙන්. ලෝකයේටම ශ්‍රේෂ්ඨයෙක් වෙන බිලිඳක උපදීමේ සිද්ධියනේ නත්තලේ මූලික ක්‍රියාවලිය. ඒ අනුව දරුවන්ගේ ශිෂ්‍යතන් පහදාලීමත් නත්තලට අත්‍යවශ්‍යයි. ඒ නිසා මේ නත්තල් සීයා දරුවන්ගේ ආගමික ભેදයකින් තොරව හැම දරුවන්ගේම ශිෂ්‍යතන් පහදන ඉතාම හොඳ ළමා ජීවිත තුළ ස්ථාපිත වෙච්ච චරිතයක් බවට පත් වෙලා තියෙනවා. දැන් බලන්න දැන් කාර්යාලවල යෙදිලා ඉන්න කණ්ඩායම් නත්තල් කාලයේදී උත්සව පාත්වන. ඒ උත්සව පාත්වනකොට ඒ විවිධ කාර්යාලවල පාසල් ආදී ආයතනවල ඉන්න උදවිය බෞද්ධයෝ වෙන්නේ නැහැ, මුස්ලිම් අය වෙන්නේ නැහැ, ක්‍රිස්තියානි වෙන්නේ නැහැ, හින්දු වෙන්නේ නැහැ ඕන කෙනෙක්. නමුත් අර උත්සවයේ ඒකාංගයක් අනිවාර්යයෙන්ම නත්තල් සීයා එනවා. ඉතින් නත්තල් සීයා බලාපොරොත්තු වෙනවා අර හින්දු, කතෝලික, අනිත් ආගමික, බෞද්ධ ඕනම ළමෙක් බලාපොරොත්තු වෙනවා අර එනකල්. ඇවිල්ලා එයාගෙන් ත්‍යාගයක් ලබා ගන්න. බලන්නේ නත්තල සතු අර මෛත්‍රී පූර්වක ගතිය ළමයින්ට විශේෂයෙන් දරුවන්ට සැලකීම නත්තලේ ඊටාම උත්කෘෂ්ඨ ක්‍රියාවක් හැටියට සැලකීමේ ගතිය ආගම් ભેදයකින් තොරව පැතිර යනෝනේ ওই චරිතය නිසා. දැන් මේ චරිතය පිළිබඳව චිත්‍රපට විශාල සංඛ්‍යාවක් හැදෙනවා. මේ එයා උත්තර ධ්‍රුවයේ ජීවත් වෙනවා. සන්ත ක්ලෝස් කියලා සමහර කියන සෙන්ට් නිකොලස් කියන චරිතය කියලා සමහර කියන. ඉතින් එයා මේ පිනිමුවන් බැඳපු හිම රථයකින් එනවා. ඇවිල්ලා සමහරලාට අපේ රටවල නම් අර දුම් කවුළු ඔස්සේ බැහැලා දරුවන්ගේ ඇඳ ගාව තෑගි තියා යනවා කියලා ඒ නත්තල ආශ්‍රිත ඒ චරිතය කොච්චර ප්‍රබල ලෙස
ජන සංස්කෘතියේ ස්ථාපිතව තියෙන ආගම් ભેදවලින් තොර අනෝක්න අපිට පේනවා ඒ හැම ආගමකම තියෙන යම් දේවල් ඒවයි මානව ගුණය තියෙනවනේ ඒවර ආගම් ભેද ගැන නොතක මිනිසුගේ සිස්තන් වල ස්ථාපිත වෙන හැටි අපි මේ ඉතින් සූරිනුත් අපි නිමා විජේසිරි මහත්මයාත් අපි මේ විරාමයේ අතරතුරේදී කතා බහ කරනකොට ආගමික සම්බන්ධතාවයන් පිළිබඳව අපි ඉස්සෙල්ලා කතා කරපු නිසාවෙන් නිමා විජේසිරි මහත්මයා බොහොම අපූර්ව උදාහරණයක් ගෙනාවා. බුදුරජාණන් වහන්සේ මාරයා සමග යෙදෙන සංවාදයේ පිළිබඳවත් ජේසුස් වහන්සේ යක්ෂයා සමග මේ ගණිතය කොහොමද සිද්ධ වෙන්නේ මේ සංවාදය කොහොමද සිද්ධ වෙන්නේ කියලා එතුමා අපූර්වට විස්තර කරා. ඒ විස්තර කිරීම අපිට මේ විදිහට අපිත් එක්ක රැඳිලා ඉන්න ජනතාවටත් අපිත් එක්ක අපිව මේ වෙලාවට තරඹන ජනතාවටත් කියන්න පුළුවන් නම් ඒක බොහොම වැදගත්. මේ සමානාත්මතාවය මේ ආගම් අතර තියෙන සම්බන්ධතාවයක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඒක ඇත්තටම වැදගත් වෙන්නේ දුමින්දු දැන් අපි යකෙක් කියලා කිව්වහම සමහරවිට අපි හිතා ගන්නවා මේ දල තියෙන මිනි මස් කන ලේ පෙරාගත්ත යක්ෂයෙක් පිළිබඳ අදහසක් සමහර වෙලාවට අපේ ලංකාවේ මිනිස්සු අතරේ පළපදියම් වෙලා තියෙන්න පුළුවන්. හැබැයි මේ කතෝලික දහමේවත් බුදු දහමේවත් මේ જાතිය යක්කු ගැන කතා කරන්නේ නැහැ. මේක මේ ලංකාවේ අපි හදාගත්ත යක්කු වර්ගයක් සහ දකුණු ඉන්දිය බලපෑමක් මෙතන තියෙන්නේ. දැන් බුදුන් වහන්සේ ප්‍රධානම අරගලය කරේ මාරයා එක්ක. යක්ෂයන් ගැන සඳහන් කරලා තියෙනවා. එතකොට මේ මාර්යා බුදුන් වහන්සේට බුදු වෙන්න දුන්නෙම නැහනේ. ඇවිල්ලා විටින් විට කරදර කරනවා. බුදු වුණාට පස්සේ ඇවිල්ලා විවිධ බාධා කරනවා. එතකොට බුදුන් වහන්සේ දැඩි අරගලයකින් පස්සේ ජය ගන්නවා. පුදුම විදිහට අරගල කරේ. එතකොට මේ බුදුන් වහන්සේගේ ජයග්‍රහණයත් එක්ක අපිට එනවා පංචමාර සංකල්පය. මාර සංකල්ප පහක්. ඒ අතර එකක් තමයි මේ හිත තුල ජීවත් වෙන මාරයා. අපේ හිත තුලින්ම එනවා මායя ඇවිල්ලා අපිව පරාද කරන්න හදනවා. ඒකම එනවා අපිට දෙවියන් වහන්සේට කරදර කරන යක්ෂයෙක්. හරිද? එතකොට මේ යක්ෂයා මොකද කරන්නේ? යේසුස් වහන්සේට එකවරක් කියනවා පැය 40ක් බඩගින්නේ තියෙනවා. දින 40ක් බඩගින්නේ තියෙනවා. කියලා බලනවා මොකද වෙන්නේ යේසුස් වහන්සේට කියලා. බඩගින්නෙන් පස්සේ ප්‍රශ්නයක් නැහැ. නැගී හිටිනවා. ඊට පස්සේ යක්ෂයා සාතන් නමෙන් හඳුනාගන්නේ. ඊට පස්සේ බැලුවා මේ ක්‍රමේ හරියන්නේ නැහැ. මෙයා වෙන ක්‍රමයකින් විනාශ කරන්න ඕනේ. ඊට පස්සේ ඇවිල්ලා මාලිගාවේ වහලේ උඩට නැගලා ඔයා ඔය තරම් දෙවියෝ විශ්වාස කරනවා නම් දෙවියන් වහන්සේවත් එක්ක ඉන්නවා නම් පුළුවන් නම් මේ වහලේ මුදුනට නැගලා පැනලා පෙන්වන්න බිමට. දෙවියන් වහන්සේවත් එක්ක ඉන්නවා නම් ඔයා වල්ලකයි. ඊට පස්සේ ජේසුස් වහන්සේ උත්තර දෙනවා මට දෙවියන් වහන්සේ සැක කරන්න හේතුවක් නැහැ. සහ ඔයා කවුද මට වහලේ උඩට නැගලා පනින්න කියන්නේ? මට බෑ. හරිද? ඊට පස්සේ යක්ෂයා ආයි කියනවා එහෙනම් කන්දක් පෙන්වනවා. මේ කඳු මුදුනට නැගලා පුළුවන් නම් පහළට පැනලා පෙන්නන්න. යේසුස් වහන්සේ උත්තර දෙනවා මට දෙවියන් වහන්සේ පිළිබඳ සැකයක් නැහැ. ඒ නිසා මේ වගේ යක්ෂයෙක් ඇවිල්ලා මට කිව්වට දෙවියන් වහන්සේ ඉන්නවද නැද්ද කියලා ඔප්පු කරන්න මම ඔප්පු කරන්නේ නැහැ. අපි මෙතනදී තේරුම් ගන්න ඕනේ මේ යක්ෂයා කියලා කිව්වේ තමන්ගේම යටිහිත තමාවම පරාජයට පත් කරන්න තමන්ගේ සුබ සංකල්ප යහපත් සිතුවිලි විනාශ කරන්න තමා තුලින්ම පැනලාගෙන දුෂ්ට සිත අයහපත් සිත නරක සිත. එතකොට බුදුන් වහන්සේත් කරේ තමන්ගේ නරක සිත පරාජයට පත් කළා යහපත් සිත ජය ගැනීම. ජේසුස් වහන්සේ තමන්ගේ නරක සිත මේ යක්ෂයා නැමැති සිත පළවා හැරලා ස්වර්ගයට යන්නට දෙවියන් වහන්සේ ළඟට යන්නට පාරදකෝ. ඒ නිසා අපේ බෞද්ධ නොවන ජනතාව බුදුන් වහන්සේ ජයගත් මාර්යා පිළිබඳවත් කතෝලික නොවන ජනතාව ජේසුස් වහන්සේ ජයගත් යක්ෂයා පිළිබඳවත් හිතුවොත් මේ ආගම් දෙක අතර මොන තරම් සමාන බවක් තියෙනවද කියලා පැහැදිලි වෙනවා. තවදුරටත් මේ සාකච්ඡාව ශ්‍රවණය කරන නරඹන බොහෝ දිනෙකට මේ ආගම් අතර තියෙන සම්බන්ධතාවය තමන්ගේ ආගමත් එක්ක සංසන්දනය කළා තවත් ආගම්වල පොතපත කියවුවොත් තවදුරටත් හොයාගෙන යන්නට පුළුවන්. මේ හැම එකක්ම යහපත් චේතනාව මත තමයි සියල්ල නිර්මාණය වෙලා තියෙන නිසා යහපත් චේතනාවෙන් යුතුව යහපත් දෙයක් කරනවා නම් ඔබට අනිවාර්යයෙන්ම යහපතක් කරසනවා. තවදුරටත් අපි සාකච්ඡා කරන සූදානම් විරාමයක් ලබාගෙන ඉන්නත්
සාකච්ඡාව සමගින් එකතු වෙනවා. අපි නත්තලත් හා සබැදි සාමය පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. සාමය රට තුල ලෝකයේ තුල කොයිතරම් දුරට ව්‍යාප්තව තිබෙනවාද කියලා ඔබේ හිතින් මනසින් විමසා දැනගන්නට පුළුවන් ඔබටම. එතකොට ඔබේ හෘද සාක්ෂිය කොයිතරම් දුරට උත්තර දෙයිද කියන වගේ ඔබේ හෘද සාක්ෂියෙන්ම විමසා දැනගන්නට පුළුවන්. කෙසේ වෙතත් මේ විවිධ කාලවකවානුවල විවිධ ශාස්ත්‍රූවරුන් පහළ වෙන්නේ ඒ කාලවකවානුවේ තියෙන පින්නට කිව්වොත් එහෙම මම හිතන්නේ හරි. මොකද මානව වර්ගයා තුල යම්කිසි පරිහානියකට පත්වන කාලයක මානව වර්ගයාගේ දියුණුව උදෙසා ආධ්‍යාත්මික දියුණුව උදෙසා පහළ වෙන නායකයන් තමයි මේ ශාස්ත්‍රූවරුන් විදිහට හඳුන්වන්නේ. මම හිතන්නේ මේ කතාවත් එක්ක එඩ්වින් ආරිදාසූරින් එකඟ වෙයි. කොහොමද ඒකඟ වීම සිද්ධ වෙන්නේ? මේ නායකයන් නේද? ඔව්. දැන් ඔබ කිව් කතාවට මේ ඊටාම හොඳ සාධකයක් සැපෙන ඉංග්‍රීසි කියමනක් තියෙනවා. මේ ඉංග්‍රීසි කියමනෙන් කියනවා come at the moment, come at the man. ඒ පැරණි ඉංග්‍රීසියෙන් කියන්නේ come at the moment, come at the man. යම්සි අවස්ථාවක් එනවා ඒ අවස්ථාවට සුසු මිනිහා තෙලමෙනවා කියලා කියනවා. දැන් අපේ බෞද්ධ සාහිත්‍යයට අනුව සිද්ධාර්ථ කුමාරයා ඉපදුනේ ওই සුදුසු කාලේ බලන දිව්‍ය ලෝකෙ ඉඳලා ඊගාවට අනිත් ක්‍රිස්තියානි ජීවිතය පිළිබඳ කියන කතාවලත් කියන දෙවියන් වහන්සේ විසින් නිසි කාලෙට මේ ඇව්වා කියලා. ඉතින් මේ බලනකොට මේ ආගම් අතර තියෙන සම්බන්ධතාව තහවුරු කරන තවත් එක් ලක්ෂණයක් මට පේනවා ඔබගේ ප්‍රශ්නේ. මොකද්ද? ඒ උගන්වීම් මානව සංහතියේ කාටත් අනුමත කරන්නේ හොඳ ඉගැන්වීම් කියලා. දැන් ඔබ කිව් පරිදි ක්‍රිස්තුස් වහන්සේ හුඟක් හරිය විවිධාකාරී අදහස් කිව්වේ කතා මගින්, උපමා කතා මගින්. බුදුහාමුදුරුවෝත් හැකි හැම තැනකදීම කතා කිව්වා. ඊගාට බුදුහාමුදුරුවෝ ඉතා ගැඹුරු දහමක් මානව සංහතියේ සිතපින්ස කිව්වා. ඒ ධර්මයට අපි ධර්මයෙන් ඒ සම්බන්ධතාවක් අපි දකින්න වගේම අපිට තව සම්බන්ධතාවක් වෙනවා. මට මේ වෙලාවේදී ඒක කිය යුතුයි කියලා හිතෙනවා. මොකද මේ පුද්ගල චරිත අතර තියෙන සම්බන්ධතාව. දැන් සිද්ධාර්ථ කුමාරයා කියන මේ මහා පුරුෂයා උපතින්ම අතිශය සුඛෝභෝගී රජ ජීවිතයක්, කුමාර ජීවිතයක් කුරුම කරගෙන උපන්නා. ඉපදිලා ඔහු ගිහිගේ නවත්ත ගන්න එයාගේ පියා විසින් දරු ප්‍රයත්නට අනුව එයාට හැම ලෞකික සැප සම්පතක්ම දුන්නා. විවිධ ඍතු වලට ඒ ගැළපෙන ආකාරයේ මාලිග 3ක් තනා දුන්නා. ඒ සියලු දේම දීලා උට ආරක්ෂා කළා. නමුත් එයා ඒ සියලුම දේ අත්හැරලා අන්තිමට කිසි දෙයක් නැතිව සමන් සතු කිසිම දෙයක් නැති පුද්ගලෙක් බවට ගිය මානව සංහතිය සංසාරයෙන් බේරා ගන්න. දැන් ඒ නිසා ඒ ධර්මය අපි ගරුතෙන් තබා සලකන කොටත් ඊට එහාට ගිහිල්ලා ඒ චරිතයේ ගරුතෙන් තබා සලකන කොටත් ඒතර වීරත්වයක් තියෙනවා. අපිට ක්‍රිස්තුස් වහන්සේ ගැනත් ඒකයි කියන්න තියෙන්නේ. එයා කිසි දෙයක් නැතිව මේ ලෝකේ Tamante කියන්නේ කිසිම සුඛෝභෝගී දෙයක් නැතිව ගවලේනක උපන්නා. ඉපදිලි ඉවරලා ජීවිතේට බියෙන් එයාගේ ජීවිතයක් ගැන පිස දෙමාපියන්ට විශාල ආකාරයෙන් දීපත් ජීවිතය උද්දර කරන්න. නමුත් එයා ඒ කොම කරලා ඉවරලා පුද්ගලයෙකු විසින් කළ හැකි සියලුම ඉහළම ත්‍යාගය වෙන ජීවිතය දුන්න මානවයා බේර ගන්නවා. ඉතින් ඒ නිසා ධර්මයෙන් ඒ දෙදෙනාගේ ඒ ශාස්ත්‍ර දෙදෙනාගේ ධර්මයේ තියෙන අගේ තියෙන සමානකම් වලට අපි ඒගොල්ලෝට ගරු කරන ගමන්ම මේගොල්ලන්ගේ මේ චරිතත් හරි මානව වීර චරිත. ඒනුත් අපිට පේනවා මිනිසුන්ට ભેද වලින් තොරව ඒ දෙදෙනාටම ගරු කරත හැකි. ඒ දෙදෙනාටම ඒ ගෞරව මිනිසුන් හැටියට ගෞරව කරන සුසු ඉහළ මානව ගුණාංග තියෙනවා. ඒ නිසා ඒක අමුතුම තලයක අපිට පේනවා මේ ආගම් දෙක අතර තවත් මේ විවිධ ආගම් අතර තියෙන සම්බන්ධතාවවලදී අන්නේ ශාස්ත්‍රූරයාගේ ජීවන චරිතයත් බලපාන හැටි අපිට කියද හැකියි.
ආගම් අතර පවතින සම්බන්ධතාවය කියන කාරණාව තමයි වැඩිපුර අපිට ඉස්මතු වෙන්නේ. ඒ තමයි අපි විශේෂයෙන්ම කිව යුත්තේ. මොකද වර්තමානයේදී ආගම් වල තියෙන වෙනස්කම් වැඩි වැඩියෙන් උලුප්පා දැමීම තුළින් ආගම් අතර විරසකභාවය ඇති කරන්නට උත්සාහ දරන පිරිස් වැඩි. හැබැයි අපි රටක් ජාතියක් ලෝකයක් විදිහට ගෝලීකරණය වෙලා තියෙනවා. අපි දැන් මේ අන්තර් සම්බන්ධතාවයන් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි අපි දැනගන්න ඕනේ මේ සියලු ආගම් හරි දේ තමයි, හරි මාර්ගය තමයි කියන්නේ. එයයි අපේ පරමාර්ථය බවට පත් වෙන්නේ. අද දවස් තුලේ සාකච්ඡාවේ හරය බවට පත් වන්නේ එයයි. අපි විරාමයක් ලබාගෙන නැවතත් පැමිණෙන්න සූදානම්. ලන්දේ ඉන්න හිරු ටීවී සමග. तेरी मेरी कहानी श्री लंकावे प्रथम वरट हिरू टीवी वेथिन तब जाके उसने मुझे बनाया। वाह वाह සීතල නත්තල් රාත්‍රිය දසුනින් දසුම උණුසුම් කරන දැවැන්ත හින්දි චිත්‍රපටය. සුපිරි බොලිවුඩ් තරු ශාහිද් කපූර් සමගින් ප්‍රියංකා චොප්රා රංගන तेरी मेरी कहानी। आप हमें भूल जाओ हमें कोई गम नहीं, आप हमें भूल जाओ हमें कोई गम नहीं, जिस दिन हमने आपको बुला दिया समझ लीजिएगा इस दुनिया में हम नहीं। बढ़िया है। मुख्तसर मुलाकात है अनकही कोई बात है मुख्तसर। අද රාත්‍රී 10ට හිරු ටීවී බලන්න. අසිරිමත් නත්තලේ ගීතවත් තෑගි බෙදෙන ප්‍රීතිමත් සැමරුම ප්‍රේමණීය නත්තල්දා උදෑසන 8ට බිග් බ්‍රදර්ස් සංගීත මුසුවට නිරෝෂා බිලාචිනී සුසිල් ප්‍රනාන්දු මාරියෝ ආනන්ද සමගින් ගයනි මදුෂා අනිල් භාරති උදෑසන 10ට ලෝකයේ ආලෝකය ජේසු උපතේ කතාව. යුසුමේ හැටියට තමුන්ටයි ඉඩම් වලින් තුනෙන් එකක් ණයට හිලව් හැටියට පවරන්න ඕනේ. පුළුවන් නම් මට තව එක අවුරුද්දක ඒ ඉඩම තියාගන්න ඉඩ දෙන්න. එහෙම දුන්නොත් මොනවද ඒ වෙනුවට දෙන්න බලාපොරොත්තු වෙන්නේ? අංකම්බුරු සින්සිනෝරු මං කියන දේ අහනවද? දහවල් 12ට ඒකනේ කියන්නේ ડોක්ටර් සුරංගනාවේ සිංහල චිත්‍රපටය. උරුදු වෙනවා නම් හෙලිකොප්ටර් එකක් වුණත් ගෙනත් දෙන්න බැරිය. සංගීත විජේසූරිය ප්‍රමුඛ වායෝ සංගීත මුසුවට නත්තල්දා සවස 2ට ශිහාන් මිහිරංග සුරේන්ද්‍ර පෙරේරා නදිනි ප්‍රේමදාස සමගින් අමිල පෙරේරා ෂේන් සිං උඳුපත් සීතලට හිරු උණුහුමට හිරු තිරය අත්තර රැඳී ඉන්න. අසිරිමත් නත්තල් උදානය සමරන අද මැදියම් රෑ සර්ව රාත්‍රික මියැසි වින්දනය හිරු මෙගාබ්ලා ඔබ දන්නවා දැන් මේ ක්‍රීඩාංගණයේ කිසිම තැනක ඉඩක් නැති විදිය සමස්තයටම අපගේ ස්ටුඩියෝ පුතට ලබනවා උපසංග වේදිකාවේ සිට හිරු රසික ඉල්ලීම පරිදි වැලිසර නවලෝක ක්‍රීඩාංගණය සිසාරා ගිගුම්තුන් මහා ප්‍රාසාංගික පෙළහර නැවතත් අලුයම එකේ සිට
බලාපොරොත්තු වන්න. නත්තල උදා වෙලත් පැයක් ගිහිල්ලා පැයකට කිට්ටු වෙන්න එනවා. හැබැයි අපිට දැනුනේ නැහැ මේ සාකච්ඡාවත් එක්ක යද්දී මේ කාල වේලාව පැය දෙකක් ඉක්මවා ගියාද කියලා අපිට තාමත් හිතෙනවා. කෙසේ වෙතත් පැය දෙකකට ආසන්න වන්නට නියමිතයි මේ සාකච්ඡාව ආරම්භ කොට රාත්‍රී 11ට ඊයේ දවසේදී ආරම්භ කරා. අද වෙනකොටනේ අලුයම එක වෙනකන් මේ සාකච්ඡාව බොහොම රසවත් ගෙන යන්නට හැකියාවක් ලැබුණා. අවසන් වශයෙන් අපි නිමල් විජේසිරි මහත්මයාගෙන් අපි මුලින් විස්තරයක් ලබා ගන්න සූදානම්. නත්තල අද සමරන මොහොතේ අවසන් පණිවිඩය, ශ්‍රේෂ්ඨ පණිවිඩය බවට පත් වෙන්නේ අවසන් පණිවිඩය. මොකක්ද ලෝකවාසී, ශ්‍රී ලංකාවාසී සියලු දෙනාටම කියන්න තියෙන්නේ? දෙමුදු මම ඒක මේ බයිබලයේම පුංචි කතාවකින් මේ පණිවිඩය දෙන්නම්. හරි අපූර්ව කතාවක් තියෙනවා පෞකාරියට ගල් ගැසීම. පෞකාරයට නෙවෙයි පෞකාරියට. ඒක වෙන්නේ මේ කාම මිත්‍යාචාරයේ හැසිරුණු එක්තරා ස්ත්‍රියක් හඳුනාගෙන විශාල පිරිසක් එකතු වෙලා යේසුස් වහන්සේට කියනවා අපි මේකට දඬුවම් කරමු. දඬුවම තමයි හැමෝම එකතු වෙලා ගල් ගහලා ඇයව මරා දාමු. යේසුස් වහන්සේ එපා කිව්වේ නැහැ. ඒ පිරිසට කියනවා හා හොඳයි. වරදක් කරලා නැති කෙනෙක් ගහන්න බලන්නේ ඉස්සෙල්ලම ගලක්. හැමෝම මූණෙන් මූණ බලලා එක එක්කෙනා පස්සෙන් පස්සට ගියා. එය බේරුණා. යේසුස් වහන්සේ මේ ඊටාම සුළු සිදුවීමෙන් දුන්න පණිවිඩය. හැම කෙනෙක් අතේම වැරදි තියෙන්න පුළුවන්. නිවැරදි මිනිස්සු මේ ලෝකේ නැහැ. පුතග්ජන හැමෝටම වැරදි සිද්ධ වෙනවා බුදුදහමෙත් කිව්වේ. එතකොට මේ නත්තල් දවසේ මේ සුබ පණිවිඩය තමයි හැම වෙලේම අනුන්ගේ වැරදි දකිමින් අනුන්ටම ඇඟිල්ල දිගු කරමින් ගැටුම් ඇති කර ගන්නට යන්නේ නැතුව මේ සාමයේ දූතයා රැගෙන ආ පණිවිඩය තමන්ගේ අඩුපාඩු දකින්න තමන් නිවැරදිව මුලින් සැකසෙන්න ඊට පස්සේ අපිට පුළුවන් වෙයි ලෝකයක් ගොඩනගන්න. එනිසා නත්තල් දවසේ තමන්ගේ අඩුපාඩු දකිමින් අනුන් සමග සහජීවනයෙන් විසෙන්න කියලා අවසානයේ සුබ පතන්නට කැමතියි. ඒ වගේම කරාකීර්ති එඩ්වින් අරිදාසූරින්ගලුත් මම දැනගන්න කැමතියි. අර උතුම්ම උපදේශය ලබා දෙන්නට කාලය මේ. අපි අද මේ සාකච්ඡා කළේ මානව වංශයේ තියෙන ඊටාම ආදරණීය සිද්ධියක් කේන්ද්‍රස්ථාන කරගෙන. මොකක්ද? දරුවෙකුගේ උපත. හැම තැනක පවුලක හෝ වේවා කණ්ඩායමක හෝ වේවා දරුවෙක් උපදිනා නම් ඒ දරුවාගේ උපත ආශිර්වාදයක් හැට සැලකීම මානව ගුණයක්. ඒ ගුණය මෑණි විශේෂ දරුවෙකු නිසා තවත් තීව්‍ර වෙනවා, තවත් වැඩි වෙනවා. මොකද ඒ ආදරණීය දරුවා පස්සේ මානව වංශයේම මහා ශාස්ත්‍රවරයෙක් බවට පත් වෙන නිසා අනේ දරුවෙකුට දැක්වූ ආදරයෙන් තමයි අපි දැන් හිතේ තියාගන්න ඕන විවිධ මතවාද කොච්චර තිබුණත් හැම විටම අනුන්ගේ අදහස් වලටත් ඒ කාගේ හෝ දරුවෙකුට දක්වන ආදරය වගේ ආදරය දක්වන්න පුරුදු වෙන එක. මම විශේෂයෙන්ම කියන්න ඕන කාරණයක් තියෙනවා. මොකද්ද? දැන් ලෝකයේ ඉතිහාසයේ බැලුවොත් මුලින් ඉඳන්ම ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ එක්කෙනෙකුගේ මතය අනිත් එක්කෙනෙකුට ඉවසන්න බැරි වීම නිසා. නමුත් යම්සි ආකාරයකින් අපි ගෙන ගත්තොත් එයාගේ මතයත් අපිට ඉතාම ප්‍රයෝජනවත් වෙනවා කියලා නැත්නම් එයාට මේ මතය ඒ පිළිගන්නේ හරියට අපිට කිසි ප්‍රශ්නයක් නැති වෙනවා කියලා හිතාගත්තොත් මිනිසුන් අතර ගැටුම් විශාල වශයෙන් අඩු වෙනවා. ආගමික වශයෙන් උත් විශේෂ වශයෙන් මේකයි. මාත් කැමති කියන්නේ එක්තරා මේ ආප්තෝපදේශමය කතාවක්. දැන් අර මේ සුප්‍රසිද්ධ ඊසොප්ගේ කතාවක් තියෙනවානේ. ඊසොප්ගේ කතාවක් තියෙනවා මේ එක සිංහයෙකුට ඕනකම තිබුණා සණ්ඩුවක් අල්ලගන්න. සණ්ඩුවක් අල්ලගන්න ඕන නම් එයා කතා කරන නරියෙකුට. කතා කළාම කිව්වා දැන් මට රණ්ඩු වෙන්න ඕන හේතුවක් තියෙනවනේ. ඒ නිසා මම කියනවා මේ ගල මගේ කියලා. ඒ නිසා උඹ කියන්න ඕන නෑ ඒක මගේ කියලා. කිව්වම අපිට ඒකට සණ්ඩු වෙන්නේ නෑ. ඉතින් හා කියලා පොරොන්දු වෙලා නරියා ඉතින් ඒ සණ්ඩුව පටන් ගන්න ගියා. ගියාම පොරොන්දු වෙච්ච පරිදි සිංහයා කිව්වා මේ ගල මගේ කියලා.
නරියා කිව්වා ඒක තමුන්නාන්සේගේ නම් කියාගන්න කියලා කිව්වා. අර එකම මතභේදයට තුඩු වෙන දේ මේ Tamanට අයිතියක් නොවේ නැත්තම් වෙන කාගේවත් දේ ඒ වුණත් අපිටත් ඒකෙන් ප්‍රශ්නයක් නැtei කියලා හිතන තරමට ආවොතින් ඉතා සරල ලෙසත් අපිට හැකි මතභේදයෙන් තොරව සමාජය දියුණු කරගන්න. නමුත් ඒක ගැඹුරට මේ ආගමික දේවල් විවිධ ආගමික මතවලට අපිට සහාය වෙන්නේ නැහැ. මොකද හේතුව ඒ හැම ආගමික මතයකම බුදු සමයේ මෙන්ම ක්‍රිස්තු ධර්මයේ ඉස්ලාම් ධර්මයේ හැම එකම තියෙනවා මිනිසුන්ට සිත සදන මතයක්. අපිට මේ සිත සදන මතයේ තියෙන සිත දකින්න හැකිනම් ඒ විදියට අපි නුවණ මොහුකුරා යවමින් ඒ ගැන හිතනවා නම් අපිට ඒ අනිත්‍ය තැනත්තා එවැනි මතයක් පිළිගත්තයි කියන එක අපිට විරුද්ධ වෙන කාරණයක් නෙවෙයි අපිට සතුටු වෙන්න කාරණයක් වෙනවා. මොකද අපි අනුමත කරන අදහස්ම ඒකේ තියෙනවා. අනුන්ට ප්‍රේම කිරීම, අනුන්ට දයාව දැක්වීම හැම ආගමකම තියෙනවා. ඉතින් අපි මේක අනිත් එක්කනාගේ කියලා එකට විරුද්ධ වෙන්නේ නැතුව අපි කාටත් ඕන දහමක් තියෙන්නේ කියලා හිතුවොත් නත්තල් දවසේදී අපි හැමෝම අර ආදරණීය දරුවෙකුට ආදරය කරනවා වගේ අනුන්ගේ දහමේ අනුන්ගේ ශාස්ත්‍රවරුන්ගේ ප්‍රකාශවලත් තියෙන හරයටත් ආදරය කරන්න අපිට පුරුදු වෙලා මේ ලෝකයේ සුවද සබඳතාවයෙන් පිරි සහජීවනට දුර දෙන මෛත්‍රී පූර්වක ക്ഷേම භූමියක් බවට පත් කරගන්න එක. බොහොම වටිනා පදන් කීපයක්ම උපදේශන කීපයක්ම අපිට ලැබුණා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ මතක් කරන්න ඕනේ මේ 2012 25 වෙනිදාට පාතබීම විශිෂ්ට කාරණාවක්. මොකද එඩ්වින් ආර්දාස් මහත්මයෝ ලෝක විනාශය කියලා පෞකාරයෝ බයෙන් හිටියේ. ඒ නිසා දැන් කරපු පව් ටික පැත්තකින් තියලා අද ඉඳන් මේ කියව ආකාරයට හොඳ දේවල් කරන්න හිතාගමු. දැන් ලෝක විනාශය කියන කතන්දරේ ඉවරයි. දැන් කවුරුත් බය වෙන්න ඕනෙත් නැහැ. ඒ නිසා අපි හෙට ඉඳන් මේ ලෝකය එකිනෙකාට ආදරය කරන, එකිනෙකාට කරු කරන පාරාදීසයක් වඩපත් කරගන්න. සුබ නත්තලක් ප්‍රාර්ථනා කරනවා ඔබ දෙපළටත් ශ්‍රී ලංකා වාසී සියලු දෙනාටමත් බොහෝ දෙහිවින්ම ස්තුතියි. අද දවසේදී පැමිණීම වෙනුවෙන් කලාකීර්ති එඩ්වින් හරිදාස් සූරියන්ටත් ඒ වගේම පෙරදෙණිය විශ්වවිද්‍යාලය සිංහල අධ්‍යනාංශයේ කතිකාචාර්ය නිමල් විජේසිරි මහත්මයාටත් ඔබ සියලු දෙනාටමත් මේ හිරු ආයතනටත් අපි සුබ ප්‍රාර්ථනා කරනවා. මොකද මම මෑතකදී දුටුවා මේ ගරු කළ යුතු අයට කරු කරන්න හිරු රූපවාහිනී ආයතනයේ විශේෂ ප්‍රයත්නයක් දරන මෑතකදී ඔබගේ අධ්‍යක්ෂකවරේ මම හිතන්නේ සරංග වික්‍රමාර්ක මේ ලෝකයේ මහාම sannivedana විද්‍යාඥයාට ආතසි ක්ලාක්ට ගෞරවපූර්වක මේ නිර්මාණයක් කළා තිබුණා. ඒ නිසා ඔබ විසින් මේ ගරු කළ යුත්තන්ට ගරු කිරීම උගන්වන මෙවැනි වැඩසටහන් කිරීම ගැනත් අපේ මානව හිතවාදී කෘත්‍යකර්තා පිරිවරනවා. බොහොම ස්තුතියි. පිදිය යුත්තා පුදන්නට අපි ඉගෙනගෙන තිබෙනවා. ඒ කියන්නේ අපි නිහතමානී ආඩම්බරයක් තියෙනවා. ඒ නිසා අපි නත්තල් දවසේ මේ සජීවී සාකච්ඡාවෙන් සමුගෙන යන්නට සූදානම්. අපි නිරන්තරයෙන් ඔබ හා නිවැරදි කරුණු සපයන්නට සූදානම්ින් ඉන්නවා. බුද්ධිමත් ඔබට බුද්ධියෙන් විමසන්නට අවශ්‍ය කරුණු කාරණා කරගෙන එන්නට සූදානම්. එහෙනම් සුබ නත්තලක් ප්‍රාර්ථනා කරමින් සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරන්නට බෑ. සූදාසනක් ප්‍රාර්ථනා කරන්නටත් බෑ. කෙසේ වෙතත් සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මම හමාර කරන්න සූදානම් මේ සජීවී සාකච්ඡාව.